අපි මේකෙත් MCQ එක පන්ති ඇතුලේ සාකච්ඡා කරා. දැන් අපි යන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ එක සහ එසේ පේපර් එක සාකච්ඡා කරා. මුලින්ම අපි ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එක බලමු. ඒකේ පළවෙනි ප්‍රශ්නය. පහත සඳහන් වගන්ති නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දන්නයි කියලා තියෙනවා. රයිට්. ඒකේ තියෙන වාක්‍ය පහක්. පළවෙනි වාක්‍ය මොකක්ද කියන්නේ? කැතෝඩ කිරණවල ගුණ කැතෝඩ කිරණ නලයේ ඇති ලෝහ ඉලෙක්ට්‍රෝඩ මත රඳා පවතී. කැතෝඩ කිරණ ගත්තොත් එහෙම ළමයි කැතෝඩ කිරණ කියන්නේ කැතෝඩය තුලින් නිකුත් වෙන වේගවත් වූ ඉලෙක්ට්‍රෝන. එතකොට ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඕනම වර්ගයකට ඕනම කෙනෙක්ට ඕනම මූලද්‍රව්‍යයකට පොදු වෙච්ච කෙනෙක්. එතකොට එහෙනම් ඒකේ ಗುಣ ඒ යොදා ගන්නා ලෝහය මත හෝ ඇතුලේ දාන වායුව මත වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමෝටම පොදු වෙච්ච කෙනෙක්. එතකොට ඉලෙක්ට්‍රෝන මත රඳා පවතී කියන වාක්‍ය වැරදි. නමුත් අපි ධන කිරණ ගත්තොත් එහෙම ධන කිරණ කියන එක්කෙනා නම් යොදා ගන්නා වායුව මත රඳා පවතිනවා. ඒ ಗುಣ කියන්නේ ಗುಣ හැම එකක්ම නේ ඉබේදීම අනුපාතය කියන එක. ඒතකොට යොදා ගන්නා වායුව මත රඳා පවතිනවා. එතකොට ඉබේදීම අනුපාතය සඳහා එතන වැඩිම අගයක් දෙන්නේ. කවුද ස්කන්ධය අඩුම කෙනා? ස්කන්ධය අඩුම කෙනා කියන්නේ හයිඩ්‍රජන් තමයි ඉබේදීම අනුපාතය සඳහා ධන කිරණ වලදී වැඩිම අගයක් දෙන්නේ. නමුත් කැතෝඩ කිරණ වල ඉබේදීම අනුපාතය සියල්ලගෙම සමානයි. ඒකට පළවෙනි වාක්‍ය මේකේ කැතෝඩ කිරණ කියන්නේ ඒක වැරදි. දෙවෙනි වාක්‍ය ලිතියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන් යන මූලද්‍රව්‍ය වල දෙවෙනි අයනීකරණ ශක්තිය වෙනස් වීම වනුයේ. කොහොමද තියෙන්නේ? මේ විදිහට ඉන්නේ. ඊට මෙතන ඉන්නවා කාණ්ඩ ටික. මට කලින් කියලා මෙහෙ උඩ. පළවෙනි අයනීකරණය ගත්තොත් එහෙනම් පළවෙනි අයනීකරණය අකුරු ටික මම පල්ලෙහාන් ලියාගෙන යන්නම්. කොහොමද ඉන්නේ? මෙතන ඉන්න කට්ටියගෙන් සෝඩියම්නේ. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන් ඔය විදිහට එන්නේ. ඊට කලින් එකේ ඉන්න උඩම ඉන්න කෙනා නියෝන් මෙතන ඉන්නවා. right තව මෙතන ඉන්න කෙනෙක් තමයි ලිතියම්. ලිතියම් ඉන්නේ ඊට කලින් ඉන්න එකේ කියන මේකට උඩ තියෙන එකේ මේ සෝඩියම් ඉන්නවා වගේ තැනක ඉන්නේ. කියන්නේ මීට උඩින් තියෙන එක සෝඩියම්ට උඩින්. right දැන් අහන්නේ පළවෙනි අයනීකරණය නෙමෙයි දෙවෙනි අයනීකරණය. දෙවෙනි අයනීකරණය කොහොමද එන්නේ? මේ ඉන්න කට්ටිය එකක් උඩට යනවා. ඒතකොට සෝඩියම් කියන එක්කෙනා එනවා. මම මේ උඩින් මාක් කරගෙන යන්නම්. මෙතන සෝඩියම්. මැග්නීසියම් එනවා මේ වගේ තැනකට. මේ වගේ තැනකට. නමුත් මැග්නීසියම් වලට උඩින් එන්නේ ඒක. right ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්ට පස්සේ ඉඳපු පොටෑසියම් එනවා මෙතනට. right එතකොට එහෙනම් මේ ඉන්න කට්ටියකින් වැඩි වෙන්නේ කොහොමද බලන්න? කවුද අඩුම? මැග්නීසියම් ඉන්නවා. ඊට වඩා වැඩි සිලිකන් නේ. ඊට වඩා වැඩි සිලිකන්. දෙවෙනි එක ගන්න හොඳ ඉරෙන් උඩ මාක් කරලා තියෙන කට්ටිය. ඊට වඩා වැඩි ඇලුමිනියම්. ඊට වඩා වැඩි සෝඩියම්. උඩින් ඉන්නේ. සෝඩියම්ටත් වඩා උඩින් ඉන්නේ ලිතියම් කියන එක්කෙනා. එයා සෝඩියම් වගේ මේ වගේ උඩට යනවා. ඊට කලින් ආවර්තිත කෙනෙක් නිසා එයා මේකටත් වඩා වැඩි. එතකොට මේක දීලා තියෙන එක හරි නේද? දීලා තියෙන පිළිවෙල හරි. දෙවෙනි වාක්‍යය හරි. තුන්වෙනි කියනවා H2S වල තාපාංකය H2O වල තාපාංකයට වඩා ඉහළය. H2S කියන එකගේ අණුක භාරය ගත්තොත් එහෙම අණුක භාරය නම් වැඩි H2O වලට වඩා. එහෙම ගත්තොත් තාපාංකය වැඩි වෙනවා. නමුත් H2S වලට වඩා H2O කියන එකනා ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන හදනවා. H2S වගේ නෙමෙයි. එයා H2O ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන හදනවා සහ හයිඩ්‍රජන් බන්ධන හතරක් හදා ගන්නවා. හතර පැත්තකින්. ඒතර හදන හයිඩ්‍රජන් බන්ධනයේ ප්‍රබලතාවය වැඩි සහ එයා හදාගන්න හයිඩ්‍රජන් බන්ධන සංඛ්‍යාව වැඩි. එතකොට අන්න ඒ හේතු නිසා H2O වල තාපාංකය වැඩි වෙනවා. H2S කියන්නේ සාමාන්‍ය මේ උෂ්ණතත් වායුවක් විදිහට ඉන්නේ. නමුත් H2O කියන්නේ ද්‍රවයක් විදිහට ඉන්නේ. යාගේ තාපාංකය සෙල්සියස් 100ක් වෙනවා. එතකොට H2O වල තාපාංකය වැඩි. ඒක හරි. H2O වල තාපාංකය වැඩි. මේ කියන්නේ H2S වල තාපාංකය වැඩි කියලානේ. ඒත් මේ තියෙන වාක්‍ය වැරදි. තුන්වෙනි වාක්‍ය වැරදි. පළවෙනි එක වැරදුනා, දෙවෙනි එක හරි, තුන්වෙනි එක වැරදි. හතරවෙනි වාක්‍ය ඉලෙක්ට්‍රෝන අඩංගු වන උපශක්ති මට්ටමට චුම්බක ක්වොන්ටම් අංක නිරූපණය කරයි. නෑ. ඉලෙක්ට්‍රෝන දෙන ප්‍රධාන ශක්ති මට්ටම ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් උපශක්ති මට්ටම නිරූපණය කරන්නේ උද්දිඝාංශ ක්වොන්ටම් අංකයෙන්. කාක්ෂිකය තමයි කාක්ෂිකය කවුද කියන එක තමයි චුම්බක ක්වොන්ටම් අංකයෙන් නිරූපණය කරන්නේ. ඒතකොට මේ වාක්‍ය වැරදි. පස්වෙනි එක ඇල්ෆා අංශු අයනීකාරක බලය බීටා හා ගාමා වලට වඩා ඉහළය. ඔව්. ඇල්ෆා අංශු වල අයනීකාරක බලය ගත්තොත් එහෙම යාගේ ස්කන්ධය ගොඩක් වැඩි. ලොකු අණුවක් ලොකු පරමාණුවක් අංශුවක්. එතකොට ඒක නිසා එයාගේ ස්කන්ධය ගොඩක් වැඩි නිසා එයා තව කෙනෙක්ගේ ගැටුනම එයාව අයනීකරණය කරන්න. ඒ කියන්නේ අයනීකරණය කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න තියෙන හැකියාව වැඩි. ස්කන්ධය වැඩි කෙනෙක් ගිහිල්ලා මෙහෙම ගැටුනම
එයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් පැනීමේ හැකියාව වැඩි. ස්කන්ධයේ අඩු කෙනෙක් ගිහිලා ගැටුනම ඒ ඉලෙක්ට්‍රෝනයක් පැනීමේ හැකියාව, ඒ කියන්නේ යාව කැඩීමේ හැකියාව පොඩ්ඩක් අඩුයි. එහෙනම් අයනීකරණය වීමේ හැකියාව වැඩි වෙනවා ස්කන්ධය වැඩි නිසා. ඇල්ෆා වල බීටා හා ගෑමා වලට වඩා. ගෑමා වල තමයි අඩුම. ඊට වඩා වැඩි බීටා වල, ඊට වඩා වැඩි ඇල්ෆා වල. රයිට්. ඒතර අන්තිම වාක්‍ය හරි. ඒතර ඒක උත්තරට කියන්නේ කොහොමද? වැරදි හරි වැරදි වැරදි හරි. ඔය විදිහට තමයි උත්තරට එන්නේ. ඊළඟට B කොටස බලමු. NH2SCN සංයෝගයේ ලුයිස් සැකිල්ල පහක් දැක්වේ. කොහොමද දීලා තින්නේ? H N H S C N. මෙන්න මෙහෙම දීලා තින්නේ. මෙයාට තියෙන පුළුවන් වඩාත් ස්ථායි ලුයිස් වේව හඳින්නලු. රයිට්. කොහොමද දෙන්නේ? ආරෝපණ නැති වෙන විදිහට ගන්න ඕන. නයිට්‍රජන් වල ආරෝපණයක් නැති වෙන්න ට්‍රිපල් බොන්ඩ් එකක් දාන්න පුළුවන්. ඒතර කාබන් වලත් මෙතන ආරෝපණයක් එන්නේ නැහැ. මෙයාට එක සැරයකලයක් දාන්න පුළුවන් ආරෝපණ තියෙන. මෙයාට එක සැරයකල දෙකක් ආවනම් එයාගෙත් ආරෝපණ නැහැ. මෙන්න මේක තමයි එතකොට මේ අණුව සඳහා පැවතිය හැකි ස්ථායීම ලුයිස් වේවය. ඊට පස්සේ කියනවා ඉහත අණුව සඳහා තිබිය හැකි තවත් සම්ප්‍රයුක්ත වේව තුනක් ඇඳ ඒවා ස්ථායී අස්ථායී බව හේතු සහිතව නිගමනය කරන්න කියලා. රයිට්. කොහොමද තව වෙන්න පුළුවන් වේව? තව වෙන්න පුළුවන් මෙතන ෆයි බන්ධන දෙකක් නෙවෙයි. ඔය ෆයි බන්ධන දෙක උතර නැතුව වෙන වෙන තැන් වල තව ව්‍යාප්ත වෙන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට මෙතන ෆයි බන්ධන දෙක ඉන්න පුළුවන්. આવුත් එහෙම මෙයා 2 මයිනස් වෙනවා. මෙතන 2 ප්ලස් වෙනවා. තව සම්ප්‍රයුක්ත වේවයක් ඒ ෆයි බන්ධන දෙක ඊට පස්සේ දෙක මෙතන දාන්න බෑ. එහෙම දාන්න බෑ. නයිට්‍රජන්ට බන්ධන 5ක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 10ක් දාන්න බෑ. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. එහෙනම් තව කොහොමද දාන්න පුළුවන්? මෙතන ෆයි බන්ධන එකකුයි මෙතන ෆයි බන්ධන එකකුයි දාත හැකි. මෙතන නතර මයිනස් එකක්. සහ මෙයාගේ ස්ටේප් පිරෙම මෙතන එනවා ප්ලස් එකක්. හරි. රයිට්. ඊට පස්සේ තව එනවා අර විතර මෙතන ෆයි බන්ධන එකයි මෙතන එකයි දාන්නත් පුළුවන්. මෙතන මයිනස් මෙතනත් මයිනස් මෙතන එනවා ප්ලස් එකක් සහ මෙතන එනවා ප්ලස් එකක්. එතකොට ඊට පස්සේ මේ ව්‍යුහ දෙක අතරින් තව ව්‍යුහයක් ගත හැකි. මේක ආරෝපණ පොඩක් අඩු කරන්න. මේ විදිහට මේ ව්‍යුහය තියෙනවා උතන. අපි මේකෙන් ගමු. මෙයා ප්ලස් මෙයා ප්ලස් මෙයා මෙතන මයිනස්. මේකෙදි මෙයාගේ ආරෝපණ අඩු කරන්න තව වැඩක් කරත හැකි. සල්ෆට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පන්නන්න පුළුවන්. යානේ තුන්වෙනි ආවර්තයේ 3D ශක්ති මට්ටම තියෙනවා. ඒතකොට D කාක්ෂික තියෙනවා. ඒ D කාක්ෂික තියෙන ඉලෙක්ට්‍රෝන අෂ්ටකය පන්නන්න පුළුවන් නිසා අපිට පුළුවන් මේක සරයුගලේ මෙතනට දාලා මෙන්න මෙතන ඩබල් බොන්ඩ් එකක් කරන්න. එතකොට මෙයාගේ ප්ලස් එක සහ මෙයාගේ මයිනස් එක කියන දෙකම නැති වෙනවා. මෙතන මයිනස් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ව්‍යුහයක් හදන්නත් පුළුවන්. ඒකත් තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. හරි. ඔය හා සම්බන්ධව ව්‍යුහ තව එකක් හදත හැකි. මෙතන ෆයි බන්ධනය මෙතන ෆයි බන්ධනය දාලා තව එකක් හදත හැකි. ෆයි බන්ධන දෙක මෙතන දාලා හදන්නත් පුළුවන්. මෙතන මයිනස් මෙතන 2 මයිනස් මෙතන ප්ලස් සහ මෙතන 2 ප්ලස් විදිහට තමයි එන්නේ.
මේ වගේ තියෙනවා. ඒතර ඊට පස්සේ මේ වගේ ස්ථායි අස්ථායි බව ලියන්නයි කියලා තියෙනවා. ස්ථායි අස්ථායි බව සඳහන් කරනකොට කොහොමද එන්නේ? මේව නම් අස්ථායි ආරෝපණ ව්‍යාප්තිය වැඩි. මේක අස්ථායි කියලා ලියුවත් ප්‍රශ්නයක් නැහැ. දැන් තරමක් දුරට ස්ථායි හෝ තරමක් දුරට අස්ථායි කියලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේවා අස්ථායි ආරෝපණ ව්‍යාප්තිය ගොඩක් වැඩි. මේකත් ගොඩක් වැඩි අස්ථායි. මේකත් තරමක් දුරට ස්ථායි කියලා ලියන්න පුළුවන් වන්න නැත්නම් තරමක් දුරට අස්ථායි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අස්ථායි කියලා ලියුවත් අවුලක් නැහැ. හේතුව මෙයාට සාපේක්ෂව මේ ඔක්කොම අස්ථායි. නමුත් මෙන්න මේවා වැඩිපුර ආරෝපණ ඝනත්වයක් තියෙන කෙනේ ආරෝපණ ව්‍යාප්තිය වැඩි ඒවා වැඩිපුර අස්ථායි. ඊට අමතරව මේවා අස්ථායි වෙන තවත් හේතු වෙනවා එක ළඟ තියෙන අනුයාත පරමාණු මත සජාතීය ආරෝපණ තියෙන එක ළඟ පරමාණු මත එක වගේ ආරෝපණ ධන ධන දෙන්නෙක් ළඟ කැමති නැහැ ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලෝ විකර්ෂණයක් නෙවෙයි ඒ නිසා ධන ධන ඍණ ඍණ එක ළඟ තියෙන එක අස්ථායි වෙන තවත් හේතුවක්. සහ මෙතන විදියට ගත්තොත් නම් විද්‍යුත්තුනතාවය වැඩි එක්කෙනා විදියට නයිට්‍රජන්. ඒතර නයිට්‍රජන් මත ඍණ ආරෝපණයක් වීමත් අස්ථායි වෙන තවත් හේතුවක් විදියට වඩා දාන්න පුළුවන්. හරි නමුත් සමස්තයක් විදියට ගත්තොත් මේගොල්ලෝ ගොඩක් අස්ථායි. හරි. වගේම අහන්නේ ස්ථායි සම්ප්‍රයුක්ත තුනක් අඳින්නයි කියලා. එතකොට තුනක් යන්දම ඇති ඔය ඔක්කොම පහම අඳින්න ඕනේ නැහැ. සහ හැබැයි හේතුත් ලියන්න ඕනේ. ස්ථායි අස්ථායි කියලා ලියන්න ඕනේ. ඒකට හේතුවක් සඳහන් කරන්න කියලා කියනවා. හේතු සහිතව නිගමනය කරන්න කියලා. හරි. ඊළඟ එක බලමු. පහත් දක්වන ව්‍යුහය පදනම් කරගෙන පහත වගේ දක්වා ඇති C1, C2, C3, N හා O2 පරමාණු වල VCPR ගල් ඉලෙක්ට්‍රෝන ගල් ඡාමිතිය පරමාණු වටා හැඩය පරමාණු මොහොම් කරන සඳහන් කරන්නයි කියලා කියනවා. අට අපි ව්‍යුහය පොඩ්ඩක් හඳගමු. C මෙතන H3ක් ඉන්නවා. CH3 එයා C1 තවට ඵලයක් ගමු. C2 C3 ට්‍රිපල් බොන්ඩ් එකක් C- Na+. මෙතන ඉන්නවා හයිඩ්‍රජන් කෙනෙක්. මෙතන ඉන්නවා N+ ඩබල් බොන්ඩ් O. right. පළවෙනි එක ගන්නවා C1. C1 මෙයා වටා VCPR ගල් ගන්න බන්ධන 1යි හයිඩ්‍රජන් 3යි බන්ධන 4යි VCPR එක 4යි. ඉලෙක්ට්‍රෝන වල ශාමිතිය හනම චතුස්තලීයයි. හැඩය චතුස්තලීයයි. මොහොම්කරණය VCPR එක 4යි නම් මොහොම්කරණය sp3. C2 වටහනවා VCPR එක සිග්මා 4ක් තියෙනවා. ඒ කියන්නේ 4යි VCPR 4යි. ඉලෙක්ට්‍රෝන වල ශාමිතිය සහ අණුවේ හැඩය දෙකම චතුස්තලීයයි සහ මොහොම්කරණය sp3. ඊට පස්සේ C3 කියන එක අහනවා. C3 ගත්තොත් එහෙම VCPR සිග්මා 2යි තියෙන අනිත් දෙක 5 බන්ධන 5 බන්ධනේ නැහැ VCPR වලට. එහෙනම් සිග්මා බන්ධන 2යි කියන්නේ මොහොම් කරන SP මොහොම් කරන එක කරනවා VCPR එක 2යි. සහ අණුවේ හැඩය සහ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය දෙකම රේඛීයයි. ඊළඟට නයිට්‍රජන් පරමාණුව මෙයා එයා ගත්තොත් එහෙම එයාගේ සිග්මා බන්ධන 3යි තියෙන එකක් 5 බන්ධනයක්. සිග්මා බන්ධන 3යි නම් එයාගේ VCPR 3යි. ඒක සරගල නැහැ නේ. VCPR 3යි. ඊට අමතරව හැඩය සහ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය දෙකම තලීය ත්‍රිකෝණාකාරයි. සහ මොහොම් කරන්නේ sp2. ඊට පස්සේ අහනවා O2. O2 කියන්නේ මෙයා. මෙන්න මේ පරමාණුව. එයා ගත්තොත් එහෙම එයාගේ එක සැර යුගල් දෙකක් එක්ක සිග්මා එකක් අනිත් එක 5. එහෙනම් මෙයාගේ එක සැර යුගල් දෙකයි සිග්මා එකයි කියන එකතුව 3යි. එහෙනම් VCPR 3යි. VCPR 3යි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. අණුවේ හැඩය ගත්තොත් එහෙම අණුවේ හැඩයක් කියන එකක් මේකට කතා කරන්නේ නැහැ අපි. ඒකට ඔයා හෝ නැත්නම් පොඩි රිකැලක් ගහලා තියන අණුවේ හැඩය කියන එක. හේතුව කෙරෝල ඉන්න එකක් නේ. ඒකට හැඩයක් නැහැ එතකොට. මැද ඉන්න එකට තමයි හැඩයක් දක්වන්න පුළුවන්. පරමාණු මොහොම් කරන්නේ VSCPR එකක 3 කියන්නේ sp2. ඊට පස්සේ බන්ධන හදන්න සහභාගීත්ව කාක්ෂික මොනවද කියලා අහනවා. පළවෙනි එක අහනවා C1 සහ H. C1 හා H. මෙතන. එතකොට ඔයා මේක උත්තරේ ලියන්න ඕන විදිහක් තියෙනවා. C1 හා H. එහෙනම් ඔයා C1 වලින් කවුද? හයිඩ්‍රජන් වලින් කවුද? මේක පැහැදිලිව සඳහන් කරන්න ඕන.
නැත්නම් එකපාරට ලියන්න එපා. ඊව සමහර කට්ටිය කරන තව වැරද්දක් තමයි මේක ලියනවා නිකම්ම දැන් මෙයා sp3 මොහොම් කරන්නේ ලියනවා sp3 නෑ ළමයි sp3 කියන්නේ මොහොම් කාක්ෂිකයක් නෙමෙයි sp3 කියන්නේ මොහොම් කරණයක්. ඒක මොහොම් කාක්ෂිකය කියන එක ඔයා සඳහන් කරන්න ඕන. ඔයාලට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. මොහොම් කාක්ෂිකය කෙටියෙන් සඳහන් කරන්න හරි. ඔය අකුරු දෙකක් දාන්න. sp3 කියලා විතරක් ලියලා එන්න එපා. හරියන ලින්ක් ගත්තොත් එහෙම හරියන මොහොම් කරණයක් වෙන්නේ නෑ. මොහොම් කරණයක් වෙන්නේ නැති නිසා ආව දාත හැකි 1s නිකම් s නෙමෙයි 1s පළවෙනි ශක්ති මට්ටමේ s පරමාණුක කාක්ෂිකයක්. ඒකත් සඳහන් කරන්න ඕන. පරමාණුක කාක්ෂිකය. හරි. මේවා සඳහන් කරන්න ඕන නැත්නම් ඕගොල්ලන්ගේ ලකුණු සමහරට අඩු වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අනිත් එක C1 C2 C1 වලින් sp3 මොහොම් කාක්ෂිකයක් C2 වලින් ඒත් sp3 මොහොම් කාක්ෂිකයක්. ඊට පස්සේ C2n right මෙයා C2 වලින් sp3 මොහොම් කාක්ෂිකයක් nitrogen වලින් C3 වලින් sp3 මොහොම් කාක්ෂිකයක් C2 වලින් sp3 මොහොම් කාක්ෂිකයක් nitrogen වලින් sp2 මොහොම් කාක්ෂිකයක් n සහ o n වලින් sp2 මොහොම් කාක්ෂිකයක් o වලින් ඔයා මේ කලින් ලිව්ව sp2 මොහොම් කරන්නේ කියලා. ඒතකොට sp2 මොහොම් කාක්ෂිකයක් විදිහට දාන්න ඒක පරමාණුක කාක්ෂිකයක් විදිහට සඳහන් කරන්න එපා එතන. මෙයා කිරෝල එකක් නිසා පරමාණු කාක්ෂිකය සඳහන් කරන්න පුළුවන්. නමුත් ඔයා කලින් උඩ වගුවේ O2 කියන එක්කෙනාගේ ලියන්ගෙදී sp2 මොහොම් කරන්නේ කියලා ලිව්වනේ. ඒ ලිව්ව නිසා ආයෙ එතන සඳහන් කරන්න යන්න එපා. ඒක පරමාණු කාක්ෂිකයක් කියලා. හරි. දැන් sp2 මොහොම් කාක්ෂිකයක් කියන එක දාන්න. ඊට පස්සේ n සහ O2 ඒක sorry C3 සහ C මෙයා. මෙයාත් sp මෙයාත් sp මොහොම් කාක්ෂික. හරි. පහත ප්‍රභේද වරහණ තුළදී ඇති ලක්ෂණය අනුව ආරෝහණය වල පිළිවෙල සකස් කරන්නයි කියලා අහනවා ඊළඟ එක. ඔයගොල්ලෝ පේපර්ස් කරන ගමන් ඔය අඩුපාඩු හදාගන්න ඔය අඩුපාඩු තියෙන ඒවා නැත්තම් එහෙම ඔයගොල්ලන්ගේ ලකුණු ටික අපරාධ වෙයි කියන්නේ sp2 මොහොම් කාක්ෂික කියලා දාන්න තියෙන එක මොහොම් කාක්ෂික නොදා ඉන්න එපා පරමාණු කාක්ෂික නොදා ඉන්න එපා අපරාධයේ ලකුණු ටික. හරි right. අපි ඊළඟට C කොටස බලමු. පහත ප්‍රභේද වරහණ තුළ දී ඇති ලක්ෂණය ආරෝහණය පිළිවෙලට ආරෝහණ සමහර කට්ටිය මේක කරනවා ආරෝහණය වුත් අවරෝහණ ලියනවා අවරෝහණය වුත් ආරෝහණ ලියනවා. ලකුණු හම්බ වෙන්නේ නැහැ එතකොට. ආරෝහණ කියන්නේ වැඩි වෙන පිළිවෙල. ඔයා වැඩි වෙන පිළිවෙල ලියනවා. ඔයා අඩු වෙන පිළිවෙල ලියලා හරියන්නේ. ඔයා සමහර ලකුණු දානවා ඇති හරියට. ඔයා වැඩි වෙන පිළිවෙලට අහද්දී ඔයා අඩු වෙන ලකුණු දාලා හරියට ලියනවා. නමුත් අඩු වෙන පිළිවෙල හැවොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද අහන්නේ ආරෝහණ පිළිවෙල. ඒකට ඒ අහන දෙයට උත්තර දෙන්න ඕනේ. ඔයාගේ දැනුම තිබ්බට හරියන්නේ නැහැ. ඔයා අහන දෙයට උත්තර දෙන්නේ නැති වුණොත් එහෙම ඔයාගේ ලකුණු එතනින් කැපෙනවා. ඒ නිසා අනිවාර්යෙන් හොඳට බලන්න ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මේ වැඩි වෙන පිළිවෙලක් දාන්න මේ අඩු වෙන පිළිවෙලක් දාන්න. ඒ අනුව උත්තරේ ලියන්න. පළවෙනි එක නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය NH2 NH3 සහ NH4+ ව්‍යුහ ටික ඇන්දොත් මෙතනින් අඳිමු NH2 මෙතන මයිනස් එකක් NH3 NH4+ මෙයාගේ මුහුම් කරණය ගත්තොත් එහෙම බලන්න සාධක තුනයි මේක අපි පළවෙනි පේපර් එකේදී කතා කරා මම ගන්න විදිහ කිව්වා. ඒතර මුහුම් කරණය ගත්තොත් එහෙම මුහුම් කරණය ගත්තොත් මෙයා sp3 මෙයාත් sp3 මෙයාත් sp3 VSEPR එකක හැමෝගෙම 4යි සිග්මා 2 1 සර 2යි සිග්මා 3 1 සර 1යි සිග්මා 4යි කොහොමත් VSEPR එකතුව 4යි. ඒතර sp3 ඒක සමාන නම් ඊට පස්සේ බලන්න එක ලක්ෂණය තමයි ආරෝපණය ගත්තොත් එහෙම මෙයා ඍණ එකක් මෙයා බිඳුවයි. මෙතන නයිට්‍රජන් වල ඝන එකයි. එතකොට එහෙනම් ආරෝපණයෙන් කිලින්ම ගන්න පුළුවන් කවුද අඩු? ආරෝපණයෙන් ධන ගතියෙන් වැඩි විද්‍යුත් ඍණතාවය වැඩි. එහෙනම් මෙයා තමයි අඩුම. NH2- ඊට වඩා වැඩි NH3 ඊට වඩා වැඩි NH4+. හරි. ඊට පස්සේ ඊළඟ එක අයනික අරය. right. මම මේක මකනවා. අයනික අරය අහන්නේ. මේක ගන්න ලේසිටක් ගලගන්න. කවුද ඉන්නේ? මැග්නීසියම් 2+ ඉන්නවා. F- ඉන්නවා. O2- ඉන්නවා. ඇලුමිනියම් 3+ ඉන්නවා. රයිට් එකක් ගන්න මේගොල්ලන්ගේ ප්‍රෝටෝන ගාන සහ ඉලෙක්ට්‍රෝන ගාන ලියාගෙන
ඉලෙක්ට්‍රෝන ගත්තොත් මෙයාගේ ප්‍රෝටෝන ගත්තොත් නම් ප්‍රෝටෝන 12යි ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු වෙලා 10යි. මෙයාගේ ප්‍රෝටෝන 9යි ඉලෙක්ට්‍රෝන එකක් වැඩි වෙලා 10යි. ප්‍රෝටෝන 8යි ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි වෙලා 10යි. ප්‍රෝටෝන 13යි තුනක් අඩු වෙලා ඉලෙක්ට්‍රෝන ගාන 10යි. ඉලෙක්ට්‍රෝන ගාන හැමෝගෙම සමානයි. ප්‍රෝටෝන ගාන වෙනස්. ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙද්දි ළමයි න්‍යෂ්ටික ආකර්ෂණය වැඩි වෙනවා. න්‍යෂ්ටිය මගින් දක්වන ආකර්ෂණය වැඩි වෙනවා. ආකර්ෂණය වැඩි වෙනවම අරය අඩු වෙනවා. රායනික අරය අඩු වෙනවා. එහෙනම් අරය අඩුම එක්කෙනා කවුද? න්‍යෂ්ටික ආකර්ෂණය වැඩිම කෙනා. කියන්නේ ප්‍රෝටෝන ගාන වැඩිම කෙනා මෙයා. ඇලුමිනියම් 3+. ඊට වඩා අරය වැඩි මැග්නීසියම් 2+. ඊට වඩා අරය වැඩි F-. ඊට වඩා අරය වැඩි O2-. හරි. ඊට පස්සේ යන බන්ධන කෝණ H2S, H2O, ඇමෝනියා සහ CH4 right. H2S අපි විවහයම දෙමු. H2O මේ දෙන්න එකම කාණ්ඩේ ඉන්න දෙන්නෙක් නිසා සහ සල්ෆර් ඔක්සිජන් පල්ලෙහාන් ඉන්න නිසා මම මේ බන්ධනය පොඩ්ඩක් දෙකට අඳින්නම් මොකෝ. ඔක්සිජන්ට වඩා සල්ෆර් වල පරමාණු කාර්යය වැඩි. ඊට පල්ලෙහා ආවර්තනෙ ඉන්නේ. ශක්ති මට්ටමට පල්ලෙහානේ. එතකොට තව ශක්ති මට්ටමක් වෙන නිසා මෙයාට වඩා මෙයාගේ පරමාණු කාර්යය වැඩි. ඊට පස්සේ ඇමෝනියා NH3 CH4 බන්ධන කෝණ කොහොමද දෙන්නේ? මෙතන බන්ධන කෝණය මෙයාගේම මුලින්ම මේක සම්මිතිකයනේ. චතුස්තලීය හැඩයක් තියෙන මෙයාගේ බන්ධන කෝණය අංශක 109.5ක් වෙනවා. මෙයාගේ බන්ධන කෝණය ඒ චතුස්තලියම තමයි. නමුත් ඊට වඩා පොඩ්ඩක් අඩුයි. හේතුව එකසර යුගලයක් කියන නිසා ඒකේ විකර්ෂණය වැඩි. එකසර යුගල සහ සිග්මා අතර විකර්ෂණය වැඩි. නිසා මෙන්න මේ විකර්ෂණය අඩු වෙන. කියන්නේ මේ බන්ධන මෙහෙම තියෙනවා ලං වෙනවා. මෙහෙම විකර්ෂණය වැඩි වෙද්දි මේව පොඩ්ඩක් ලං වෙනවා. ලං වුණාම මෙතන බන්ධන කෝණය අංශක 107.5ක් වගේ වෙනවා. මේවා එකසර යුගල් දෙකක් තියෙනවා. මේවා ඊටත් වඩා ලං වෙනවා. ආසන වශයෙන් 104.5ක් 105ක් ওই වගේ වේවි. හැබැයි දැන් මේ දෙන්නව ගන්නකොට කොහොමද සසඳන්නේ? මේකේ ඔයාලට පේනවා ඔක්සිජන් වලට වඩා මේ ඔක්සිජන් වලට වඩා සල්ෆර් වල පරමාණු කාර්යය වැඩි. ඒතර බන්ධන දිග වැඩි. හරි. සාමාන්‍යයෙන් අපි හිතමු මේ වගේ පොඩි ගමු ලක්ෂයක්. මේ ලක්ෂය වටා මේක භ්‍රමණය වෙනකොට මම මේක මේ බන්ධනයේ මැද හරියකට බලයක් යොදනවා. F බලයක්. මේකෙත් මේකේ මැද හරියට F කියන බලයක් යොදනවා. හරි. දැන් මට කියන්න මේ ලක්ෂය වටා නම් කරකෙන්නේ මෙතන ගූර්ණය වැඩි වෙන්නේ කාගේද? අපි x වල කතා කරන ගූර්ණය. මොකද වෙන්නේ? මෙයාගේ නම් මේ බලය දෙන්නේ මෙච්චර දුරකින්. මෙයාගේ නම් දෙන්නේ ඊට වඩා ලොකු දුරකින්. දුර වැඩි වෙනකොට ගූර්ණය වැඩි. එහෙනම් මේකෙත් එහෙමයි. මේ එකසර යුගල වලින් විකර්ෂණයක් හදනවා මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට. මේ වගේ විකර්ෂණයක් හදනවා. මේකෙත් එහෙමයි විකර්ෂණයක් හදනවා. හැබැයි මෙයාගේ දිග වැඩි. දිග වැඩි නම් ඒ එන විකර්ෂණයෙන් ඇති කරන ගූර්ණය වැඩි. ඒ කියන්නේ මෙයා මෙහෙම ඉන්නවට වඩා මෙයා තව ලං වෙනවා. මෙහෙන් එන විකර්ෂණය වැඩි. මෙහෙන් එන ගූර්ණය වැඩි. වැඩි නිසා මොකද වෙන්නේ? මේ දෙන්න තව මෙහෙම ලං වෙනවා. හරි මෙහෙම ඉන්න දෙන්න තව ලං වෙනවා. ඒ ලං වීම නිසා මෙතන කෝණය මෙතනටත් වඩා අඩු වෙනවා. මෙයා 105ක් වගේ වුණොත් එහෙනම් මෙතන කෝණය මෙයා තව අඩු වෙනවා. ගොඩාක් නෙමෙයි. තව චුට්ටක් 104.5ක් විතර වෙනකම් මෙයා අඩු වෙනවා. හරි. يعني මෙයාටත් වඩා මෙයා අඩු වෙනවා. හේතුව මේ බන්ධනයේ දිග වැඩි නම් ඒ කියන්නේ අර දිග වැඩි නැත්නම් ඇති කරන ගූර්ණය වැඩි. ගූර්ණය වැඩි නම් මොකද වෙන්නේ? මේකවල තවත් ලං වෙනවා. ලං වුණාම එතන කෝණය තවත් අඩු වෙනවා. එහෙනම් කොහොමද මේක එන්නේ? කෝණය අඩුම වෙන්නේ කවුද? H2S. ඊට වඩා කෝණය වැඩි H2O ගේ. ඊට වඩා වැඩි ඇමෝනියා NH3 ගේ. ඊට වඩා වැඩි CH4 වල. හරි. ඊළඟ අවශ්‍ය දේවල් සටහන් කරගන්න පේපරේ කරන එකවත් පේපරේ ලකුණු ගානවත් නෙවෙයි වැදගත්කම තියෙන්නේ. ප්‍රධාන වැදගත්කම තමයි ඔයා ප්‍රශ්න කරන විදිය ඉගෙන ගන්න එක. ටයිම් එක මැනේජ් කරන විදිය ඉගෙන ගන්න එක. ප්‍රශ්න තෝරගන්න විදිය ඉගෙන ගන්න එක. ඒකට දැන් තව විභාගෙට මාස 8ක්
9ක් වගේ කාලයක් තියෙනවා. මාස 8ක් කියමුකෝ. මාස 8ක් වගේ කාලයක් තියෙනවා. ඒතර ඔය මාස 8 ඇතුළතදී ඔයා සෑහෙන පේපර්ස් ප්‍රමාණයක් කරනවා. හැබැයි පේපර්ස් ප්‍රමාණය කරනවා කියන්නේ නිකන් පේපර් කරන්නම නෙමෙයි. ඒ පේපර් වලින් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද? ඔයාගේ ලකුණු අඩු වෙන තැන් මොනවද? ඒ අඩුපාඩු මගහරවා ගන්න කොහොමද ඒවා දැනගන්න ඕනේ. එතකොට අපි MCQ කරද්දී සහ ස්ට්‍රක්චර් එසේ කරද්දී අපිට හම්බ වෙන එක එක පොයින්ට් තියෙනවා. දැන් මේවා සම්බන්ධයි. දැන් විද්‍යුත්තුනතාවය කියන එක ඒක MCQ එකකට අහනවා. හරි. බන්ධන කෝණ කියන එක මේ අරයන් කියන එක MCQ වලට අහනවා. එතකොට මේ ප්‍රශ්න පුරුදු නම් වලට MCQ එකට සහ SA ස්ට්‍රක්චර් වල දෙකටම හොඳයි. ඒ නිසා මේවා අනිවාර්යෙන් මේ වගේ ලක්ෂණ මොනවද තියෙන්නේ මේක වැඩි වෙන්නේ කොහොමද මේකට බලපාන සාධක මොනවද ඒව බලන්න ඕනේ පිළිවෙල කොහොමද ඒක ඔක්කොම පුරුදු වෙන්න ඔයාලට අවශ්‍ය දේවල් පොඩි පොතක ලියා ගන්න. ඒවයි නෝට් එකක් දාගන්න. ඒ නෝට් එකක් දාගෙන ඒවෙන් ප්‍රශ්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. පේසල් පොතේ ප්‍රශ්න ටිකක් කරන්න. එතකොට ඔයාලට මේ ටික හදා ගන්න පුළුවන්. හරි. එතකොට මේ කරන එකේ පේපර් කතා කරන එක වැදගත්කම ඔයා ප්‍රශ්න ටික හදා ගන්න ඕනේ. මේක නිකන් අහලා නිකන් ඉන්නවත් පේපරේ කරලා නිකන් ඉන්නවත් නෙමෙයි. මේ ටික හදාගෙන යන්න. හරි. ඊළඟට හතරවෙනි එක බන්ධන දිග. කවුද ඇඳලා තියෙන්නේ CO2 CO3 2 minus අනිත් එක CO. මේක නම් බොහොම සරලයි. මෙයාගේ 100%ක් ට්‍රිපල් බොන්ඩ් තියෙන්නේ. මෙයාගේ 100%ක් ඩබල් බොන්ඩ් තියෙන්නේ. මෙයාගේ ට්‍රිපල් බොන්ඩ් සහ ඩබල් බොන්ඩ් අතරමැදි අවස්ථාවක් තියෙන්නේ. එහෙනම් කොහොමද ගන්න තියෙන්නේ? අපි දන්නවා බන්ධන දිග වලදී ඔයාලා බලන්න තියෙන්නේ මුලින්ම බලන පරමාණු දෙක කවුරු අතරද මේ බන්ධන දිග තියෙන්නේ. මේක ප්‍රශ්නයක් නෑ. ඔක්කොම කාබන් සහ ඔක්සිජන් තමයි අහන්නේ. හරි. එහෙම නැත්නම් කවුරු අතරද කාබන් ඔක්සිජන්ද නැත්නම් කාබන් සල්ෆර්ද කියලා අහනවනේ. එතකොට කාබන් සල්ෆර් නම් කාබන් ඔක්සිජන්ට වඩා වැඩි. ඒක කොහොමද අපි දන්නවා පරමාණු කාර්යය වැඩි නිසා. හරි. මුලින්ම බලන්න කවුද පරමාණු දෙක. ඒක සමාන නම් ඊට පස්සේ බලන්න ඔයා මේක තියෙන්නේ තනි බන්ධනයක්ද ද්විත්ව බන්ධනයක්ද ත්‍රිත්ව බන්ධනයක්ද කියන එක. ත්‍රිත්ව බන්ධනයක් නම් දිග අඩුයි. ද්විත්ව බන්ධනයක් නම් ඩබල් බොන්ඩ් එකක් නම් ඊට වඩා දිග වැඩි. තනි බන්ධනයක් නම් සිංගල් බොන්ඩ් එකක් නම් ඊටත් වඩා දිග වැඩි. ඒකත් සමාන වුණොත් ඔයා ඊළඟට බලන්න මේගොල්ලන්ගේ මුහුම් කරන හැම කොහොමද කියලා. හරි. දැන් අපිට මුහුම් කරනට යන්න එච්චර දෙයක් ඕන වෙන්නේ නැහැ. මෙයාගේ CO තමයි දිග අඩුම වෙන්නේ. ඊට වඩා වැඩි CO2 ඊට වඩා වැඩි CO3 2 minus. ඊළඟට ජල ද්‍රව්‍යතාවය කාබනේට් එකක් දීලා තින්නේ. කාබනේට් වල ජල ද්‍රව්‍යතාවය ගත්තාම අපි දන්නවා පළවන කාණ්ඩේ ලිතියම් හැර ඉතුරු සියල්ල කාබනේට ජලයේ දිය වෙනවා. පළවන කාණ්ඩේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩේ කාබනේට ජලයේ දීම අඩුයි. ඒකෙත් දෙවෙනි කාණ්ඩේවට වඩා පළවෙනි කාණ්ඩේ ලිතියම් යම් කිසි දුරකට දිය වෙනවා. නමුත් දෙවෙනි කාණ්ඩේ ඊටත් වඩා අඩුයි. හරි. නමුත් අපි කියන අවශ්‍ය විදිහට තමයි ගන්න. හරි එහෙනම් ජලයේ දීම අඩුම වෙන්නේ කවුද? මැග්නීසියම් කාබනේට් ඊට වඩා ජලයේ දීම වැඩි ලිතියම් කාබනේට් ජලය හොඳින් දිය වෙනවා සෝඩියම් කාබනේට් කියන එක කෙනා. මේ විදිහට තමයි ওই ප්‍රශ්නේ උත්තරට කියන්නේ. අතරින් පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. අවශ්‍ය දේවල් සටහන් කරගන්න. හරි අපි දෙවෙනි ප්‍රශ්නට යමු. කැපිටල් A අනුව ජලය සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරන වාතයේ දහනය සුපොක්සයිඩ් නොසාදන S ගුණයේ මූලද්‍රව්‍යයක්. right ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා හොඳයි. ඒ කියන්නේ අනිවාර්යෙන් එයා බෙරිලියම් මැග්නීසියම් කියන කෙනා වෙන්න බෑ S ගුණය කෙනෙක් කියලා කියනවනේ කොහොමද? ඒ බෙරිලියම් සහ මැග්නීසියම් වෙන්නේ ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියාවක් ඒගොල්ලෝ කරන්නේ නැහැ. වාතයේ දහනය සුපොක්සයිඩ් නොසාදන. සුපොක්සයිඩ් සාදන්නේ නැහැ කියන්නේ පළවෙනි කාණ්ඩේ පොටෑසියම්, රුබීඩියම්, සීසියම් වගේ කෙනෙක් වෙන්න බෑ. S ගුණයේ මූලද්‍රව්‍යයක්. මෙහිදී සෑදෙන B ද්‍රාවණයේ ජලය සමග විරංජන ගුණ දක්වන X නම් කහ කොළ වායුව සමග දිවිදාකරණයට ලක් වේ. හරි. right. කවුද මේ කහ කොළ වායුව විරංජන ගුණය දක්වන? right. ක්ලෝරින් විරංජන ගුණය දක්වන ජාති දෙන්නයි අපි P බ්ලොක් එකේ කතා කරනවා. එක්කෙනෙක් ක්ලෝරින් අනිත් එක්කෙනා SO2. ඒතර කහ කොළ වායුව කියන්නේ
ක්ලෝරින් කියන එක්කෙනා. හරි. එහෙනම් ක්ලෝරින් එක්ක මේකේ හැදෙන B ජලීය ද්‍රාවණය සමග විරංජන ගුණ දක්වන කහකොළ වායුව සමග ද්විධාකරණයක් ලක්ව හරි. ඒ B කියන එක ද්විධාකරණයක් වෙනවලු. B කියන එක්කෙනත් එක්ක අර ක්ලෝරින් කියන එක්කෙනා ද්විධාකරණයක් වෙනවලු. කවුත් එක්කද හදන්නේ? ක්ලෝරින් ද්විධාකරණයක් තියෙනවා. අපි කතා කරන ක්ලෝරින් වල කාත් එක්කද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක තමයි ඒක වෙන්නේ. ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ගත්තම තනුක අවස්ථාවේ නම් සිසිල් තනුක අවස්ථාවේ නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ගත්තම එයා Cl2 විනා ඍණයකට යනවා. ඒ කියන්නේ ක්ලෝරින් වල ඍණයකට ක්ලෝරයිඩ් වලට NaCl සහ ධනයකට යනවා NaOCl සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් වලට. හරි. එතකොට ඒක උණු සාන්ද්‍ර අවස්ථාවේ නම් අපි ප්‍රතික්‍රියාව සිදු කරන්නේ. කියන්නේ සෙල්සියස් 80ට වඩා වැඩි නම් එතකොට එයා NaOCl කියන එක OCl- කියන අයන ස්ථායි වෙන්නේ නැහැ. එයා ධන 5 දක්වා නැවත යනවා. හරි. ඒකට හැදෙනවා NaCl ධන NaClO3 ධන ජලය. හරි. රයිට්. අපි බලාගෙන යමු. එතකොට මේකේ දැන් අපි දන්නවා එහෙනම් අනිවාර්යෙන් A කියන්නේ කවුද? සෝඩියම් වෙන්න ඕන. රයිට්. එහෙනම් A කියන්නේ සෝඩියම්. රයිට්. බලමුකෝ මේක මුලින් ප්‍රතික්‍රියාවට කියලා ලියගමු. A ධන ජලය හැදෙනවා B ධන C කියන්නේ ගෑස් එකක්. B කියන එක්කෙනා නැවත ඇමෝනියම් සල්ෆේට් එක්ක හැදෙනවා රත් කරාට පස්සේ. D සහ ඉතිරි ඵල කියලා එකක් තියෙනවා. රයිට්. මේත් ගෑස් එකක්. ඊට පස්සේ D ගෑස් එක O2 එක්ක හදනවා E ගෑස් ධන F ලික්විඩ්. ඊට පස්සේ D ගෑස් X ගෑස් එක්ක හදනවා E ගෑස් ධන G ගෑස්. රයිට්. දැන් ඉතින් අපිට කතන්දර දෙකක් නැහැනේ. A කියන්නේ සෝඩියම් කියලා අපි දැනටමත් දන්නවා. A සමානයි සෝඩියම්. එහෙනම් සෝඩියම් ජලයත් එක්ක B හදන B කියන එක නා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා දැන් අපි දන්නවා. C කියන එක නා කවුද? සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ අනිත් එක්ක නා හැදෙන්නේ C කියන ගෑස් එක H2. right. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ඇමෝනියම් සල්ෆේට්. right. ඇමෝනියම් ලවණයක් ඕනෑම ඇමෝනියම් ලවණයක් භස්මයක් එක්ක රත් කරාම මොකද්ද ළමයි හැදෙන්නේ? D කියන එක නා කවුද? අනිවාර්යෙන් ඇමෝනියා පිට කරනවා. ඕනෑම ඇමෝනියම් ලවණයක් භස්මයක් එක්ක රත් කරොත් ඇමෝනියා පිට කරනවා. එහෙනම් අනිවාර්යෙන් D කියන්නේ ඇමෝනියා. ඉතිරි ඵල හැදෙනවා. right. D කියන එක නා ඇමෝනියා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරොත් කවද හම්බ වෙන්නේ? E. ඇමෝනියා O2 එක්ක ප්‍රතික්‍රියා කරොත් N2 ධන ජලය හම්බ වෙන්නේ. එහෙනම් E කියන්නේ ගෑස් එකනේ. එහෙනම් එයා තමයි N2 වෙන්න ඕන. එහෙනම් F කියන්නේ F ලික්විඩ් එක කියන්නේ ජලය. ඊට පස්සේ D කියන එක කෙනා D ඇමෝනියා RX කියලානේ කිව්වේ. X කියන එක කෙනත් එක්ක. කවුද X කියන්නේ? ක්ලෝරින් නේ. එහෙනම් ඇමෝනියා ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරාම කවද හම්බ වෙන්නේ? E කියන කෙනා එක්කෙනෙක් right. ඇමෝනියා ක්ලෝරින් එක මේ E කියන කෙනා කලින් හොයාගෙනනේ. ආයේ කියන්න දෙයක් නැහැ. N2 ධන G කියන්නේ HCl. X කියන එක්කෙනාවත් ආයෙ අහලා දෙනවා. X කියන්නේ කවුද? Cl2 කියන එක්කෙනා. right. ඔය ටික තමයි අඳුර ගන්න තියෙන්නේ. ඊට පස්සේ එහාගෙන් අහනවා අපෙන් ඉහත සිහිනුම් ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය තැන්හි ප්‍රතික්‍රියා තත්ත්ව සඳහන් කරමින් තුලිත රසායනික සමීකරණ ලියන්න කියලා. right. සමීකරණ ටික ලියමු බලන්න. මේ ටික මකලා ලියමු. පළවෙනි එක ඒ කියන්නේ දැන් සෝඩියම් ධන H2O හැදෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන H2 gas. හරි right. මම තුල දෙක කරන්න ඕන. right. ඊට පස්සේ B. B කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් right. ප්‍රතික්‍රියා කරාම හැදෙනවා. මෙතන ඇමෝනියා H3 gas ඒවා දෙකක් හැදෙනවා. ධන අනිත් එකකින් හැදෙනවා සෝඩියම් සල්ෆේට් ධන ජලය.
right D කියන්නේ ආවේ ඇමෝනියානේ NH3 gas ධන O2 gas redox සමීකරණයක් තියෙන්නේ මේ හරහා දෙන්නේ N2 ධන H2O liquid හරි මේක redox සමීකරණ මේක තුලිත කරන්න තුලිත කරලා පස්සේ වටෙනවා 4යි මෙතන 3යි N2 දෙකක් සහ H2O 6ක් right තුලිත කිරීම සඳහා මම වෙලාවක් මම පාවිච්චි කරන්නේ නැහැ තුලිත කරගන්න වාර කරගන්න පුළුවන් වේවි right ඊට පස්සේ අන්තිම එක D කියන්නේ ඇමෝනියා සහ Cl2 එක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා N2 ධන HCl right ඒක තුලිත කරොත් එහෙම ඇමෝනියා දෙකක් ක්ලෝරින් 3ක් එක්ක හැදෙනවා මේකේ HCl මේ ප්‍රතික්‍රියාවේ නම් තව වැදගත් කොටසක් තියෙනවා මේකේ ඇමෝනියා සහ Cl2 සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා කරාම මේ දෙක හැදෙන නමුත් ඇමෝනියා වැඩිවීම මත හෝ Cl2 වැඩිවීම මත මේ ලැබෙන ඵල වෙනස් වෙනවා ඔයා ඇමෝනියා වැඩිපුර දැම්මොත් හරි සරලයි ඇමෝනියා වැඩිපුර දැම්මොත් මොකක්ද තියෙන්නේ මේ හැදෙන ඵල වලින් ඇමෝනියාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කවුද කියලා බලන්න කවුද ඇමෝනියා කියන්නේ භාෂ්මික කෙනෙක්නේ HCl කියන ආම්ලික කෙනා තමයි ප්‍රතික්‍රියා කරන්නේ එහෙනම් ඇමෝනියා සහ HCl ප්‍රතික්‍රියා කරලා NH4Cl හදනවා එහෙනම් කවුද එන්නේ ඇමෝනියා වැඩිපුර දැම්මොත් Cl2ත් එක්ක N2 ධන NH4Cl මේ ඇමෝනියා ප්‍රතික්‍රියා කරලා NH4Cl හදනවා ඔයා Cl2 වැඩිපුර දැම්මොත් මේ තියෙන ඵල මිශ්‍රණය N2ත් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ එහෙනම් මේ දෙන ප්‍රතික්‍රියා කරලා NCl3 හදනවා HCl හදනවා HCl වල වෙනසක් වෙන්නේ නැහැ මෙයාගේ වැඩිපුර දාන එක්කෙනා මෙතන කාත් එක්කද ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් කියලා බලන්න හරි D හි ප්‍රයෝජන දෙකක් D කියන්නේ ඇමෝනියානේ ඇමෝනියා වල ප්‍රයෝජන කර්මාන්ත පාඩම මේ වෙද්දි කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් කර්මාන්තවලදී ප්‍රයෝජන කීපයක් කොහොමත් හම්බ වෙනවා එයා සෝඩියම් කාබන් නිෂ්පාදනයට යොදනවා ඊට පස්සේ නයිට්‍රේට් නිෂ්පාදනයට යොදනවා නයිට්‍රේට් නිෂ්පාදනයට යොදනවා කියන්නේ ඉතින් එහාට තව පුරණ ද්‍රව්‍ය සෑදීම සඳහා යොදා ගන්න පුළුවන් ඊට පස්සේ ඇමෝනියා වල ඇමෝනියම් පොහොර සෑදීමට යොදා ගන්නවා ඊට වඩා තව මුල් පාඩම් වල දන්න ඒවා සහ සාමාන්‍යයෙන් දන්න ඒවා එයා භාෂ්මික කෙනෙක් විදිහට යොදා ගන්න පුළුවන් හරි තිබුණ භාෂ්මයක් විදිහට ඔය වගේ උදාහරණ තියෙනවා හරි හරි හතරවෙනි එක D කියන්නේ ඇමෝනියාව තමයි ඔක්සිකාරකයක් ඔක්සිහාරකයක් සහ භාෂ්මයක් ලෙස ක්‍රියා කරන අවස්ථාව සඳහා තුලිත රසායනික සමීකරණ එක බැගින් ලියන්න ඔක්සිකාරකයක් කියන වෙන කෙනෙක් ඔක්සිකරණය කරනවා මෙයා ඔක්සිහරණය වෙන්න ඕනේ මෙයා ඔක්සිහරණය වීමට සම්බන්ධව අර ඕනම ලෝහයක් එක්ක ප්‍රතික්‍රියාවක් ලියන්න පුළුවන් මොකෝ නයිට්‍රජන් දැන් තමයි ත්‍රිණ තුනේ ඉන්නේ නයිට්‍රජන්ට බෑ ඔක්සිහරණය වෙන්න නමුත් ඇමෝනියාව වෙන හයිඩ්‍රජන්ට පුළුවන් හයිඩ්‍රජන්ට ඔක්සිහරණය වෙන්න අපි ගමු සෝඩියම් එක හැදෙනවා සෝඩාමයිට් NaNH2 ධන H2 මැග්නීසියම් එක්ක ලියන්න පුළුවන් මැග්නීසියම් එක්ක ලියුවොත් කොහොමද වෙන්නේ අපි ගමු මැග්නීසියම් එක්ක හැදෙනවා එතනදී සෝඩාමයිට් වගේ මැග්නීසියම් වල එහෙම එකක් නෑ මැග්නීසියම් වල කෙලින්ම නයිට්‍රයිඩ් එක හැදෙනවා ඇයි එහෙනම් සෝඩියම් වල නයිට්‍රයිඩ් එක හදන්නේ නැත්තේ සෝඩියම් වලට බෑ නයිට්‍රයිඩ් එකක් හදන්න නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ පළවන කාණ්ඩයේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ කට්ටිය විතරයි පළවන කාණ්ඩයේ සෝඩියම් පොටෑසියම් එක ලිතියම්ට පල්ලෙහාගෙන අනිත් කට්ටිය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නයිට්‍රජන් එක්ක ඒ නිසා සෝඩියම් නයිට්‍රයිඩ් කියන එකක් හැදෙන්නේ නැහැ හැදෙන්නේ සෝඩියම් නයිට්‍රයිඩ් නෙමෙයි සෝඩාමයිට් කියන එක කෙනා මැග්නීසියම් වල නයිට්‍රයිඩ් එක හැදෙනවා හරි ඕකේ නම ඊට පස්සේ ඔක්සිහාරකයක් මේවා තුලිත කරන්නත් ඕන හරි මේක තුලිත කරත් එහෙම වර්ගයෙන් 2යි 3යි මැග්නීසියම් 3ක් නයිට්‍රජන් 2ක් එනවා හයිඩ්‍රජන් 6ක් තියෙනවා මේ වගේ එනවා හරි දෙවෙනි එක ඔක්සිහාරකයක් කියන්නේ වෙන කෙනෙක් හරණය කරනවා මෙයා කරණය වෙන්න ඕන මේක එක උදාහරණයක් මේකම ලියන්න පුළුවන් හරි ඊට වඩා තව තියෙනවා මේකත් එක උදාහරණයක් හරි මේ ප්‍රතික්‍රියා දෙකම උදාහරණ විදිහට එනවා හරි ඊට පස්සේ CO එක තව ප්‍රතික්‍රියා තියෙනවා හරි භාෂ්මයක් විදිහට ප්‍රතික්‍රියාවක් අභාෂ්මයක් විදිහට ප්‍රතික්‍රියාවලත් ඔයාලට මේ දෙකම ලියන්නත් පුළුවන් හේතුව මේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 පිට කරනවා කියන්නේ යාගේ භාෂ්මක හැකියාව ඊට වඩා ඕනනම් ඔයාලට තව භාෂ්මයක් විදිහට ඇමෝනියා දාන අපි ගමු අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කිරීම අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන භාෂ්මයක් NH4Cl මේ ප්‍රතික්‍රියාව ගන්නත් පුළුවන් ඔයාලට හරි මේ ප්‍රතික්‍රියාව මම ඊළඟ එක ලියන්න ඊළඟට කියනවා B හා X වායුව B කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් X කියන්නේ Cl2 right හරි මම අර කලින් කිව්ව එක B හා X වායුව අතර සිදුවන ප්‍රතික්‍රියා සඳහා අදාළ තත්ත්ව සඳහන් කරමින් තුලිත රසායනික සමීකරණ ලියන්නයි කියලා කියනවා
කොහොමද එන්නේ? සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක Cl2 ප්‍රතික්‍රියා කරාම හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් OCl ධන H2O. දෙකක් එන්න ඕන. හරි. ඊට පස්සේ උණු සාන්ද්‍ර අවස්ථාව කියන්නේ සෙල්සියස් 80ට වඩා වැඩි වෙනකොට උණු සාන්ද්‍ර අවස්ථාවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක Cl2 ප්‍රතික්‍රියා කරොත් හම්බ වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන සෝඩියම් ක්ලෝරේට් NaClO3 ධන ජලය. හරි මේක තුලිත කරොත් එහෙම මෙතන 6ක් එනවා. මෙතන 3ක් එනවා. 5ක් සහ 3ක්. හරි. තුලිත කිරීම කටපාඩම් කරගෙන තියාගෙන ඉන්නවා. තුලිත කිරීම කරගන්න පුළුවන් ඒ වෙලාවට ප්‍රතික්‍රියාව කවුද හැදෙන්නේ කියන එක මතක තියාගන්න. හරි දෙවෙනි ප්‍රශ්නේ A කොටස ඉවරයි. B කොටස තියෙන ඊට පස්සේ කතා කරන්න. A කොටස මකනවා. B කොටස අහනවා x y z යන ආවර්තතාවයේ p ගුණයට අයත් මූලද්‍රව්‍ය තුනක් හරි x හා y එකම කාණ්ඩයේ වන අතර x හා y එකම කාණ්ඩයේ හරි පොඩ්ඩක් සටහන් කරගන්න x හා y ඉන්නේ එකම කාණ්ඩයේ අපි දන්නේ නැහැ x ද උඩ ඉන්නේ y ද උඩ ඉන්නේ කියලා දැන් මාක් කරගමු. කොහොන අතර x හා z එකම ආවර්තය right. x හා z එකම ආවර්තය. මම දන්නේ z ඉන්නේ මෙයාට වම් පැත්තේද දකුණු පැත්තෙන්ද කියලා කියන්න. දැන්ට පොඩ්ඩක් මාක් කරගන්න. එකම ආවර්තය. හරි. Xc ඉහළම ඔක්සිකරණාංකයෙන් ව්‍යුත්පන්න වන සුදු පැහැති ඔක්සයිඩය ජලයේ ද්‍රාවණය වීමෙන් ප්‍රබල ඒක භාෂ්මික අම්ලයක් සාදයි. Xc ඉහළම ඔක්සිකරණ අංකය. එයා ජලයේ දියුණුවට පස්සේ හැදෙන එක්කෙනා ප්‍රබල ඒක භාෂ්මික අම්ලයක් සාදයි. සුදු පැහැති ඔක්සයිඩයක්. හරි. Z මූලද්‍රව්‍ය කාම රුෂ්ණත්වයේදී වායුවක් වන අතර බහුරූපීතාවය පෙන්වයි. එයා කවුද වෙන්න පුළුවන්? Z කියන එක්කෙනා වෙන්න chance එකක් තියෙනවා. එයා කාම රුෂ්ණත්වයේදී වායුවක් හරි. එයා වායුන් ඉන්නේ අපි දන්නේ පොඩ්ඩයි නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින් ඔය වගේ කට්ටිය ඉන්නවා. බහුරූපීතාවය පෙන්වයි. එයා වෙන්න පුළුවන් ලොකුම chance එකක් තියෙනවා. කවුද Z කියන එක්කෙනා? ඔක්සිජන්. එන ඔක්සිජන් ඉන්න ආවර්තයේ ඉන්න තව කෙනෙක් සහ ඔක්සයිඩයක් හදලා එයා ජලයේ දිය වුණාම ප්‍රබල ඒකභාෂ්මික අම්ලයක් හදනවා. එයාගේ ඉහළම ඔක්සිකරණාංකයෙන් ඉන්න එක්කෙනා කවුද? වෙන්න පුළුවන් N2O5 කියන එක්කෙනා. N2O5 කියන ඔක්සයිඩය ජලයේ දිය වුණාම හදනවා HNO3 එහෙනම් මෙයා නයිට්‍රජන්. Y ඔක්සයිඩය තනක HCl වල දිය කර H2S යවුවට තැඹිලි අවක්ෂේපයක් හදනවා. අන්න H2S යවුවම HCl වල දිය කර ආම්ලික මාධ්‍ය H2S යවුණා තැඹිලි පාට කෙනෙක්. ආම්ලික මාධ්‍ය H2S යවුවම ලැබෙන අවක්ෂේප කවුද? රසදිය ලෙඩ් කෝපර් බිස්මත්. රසදිය ලෙඩ් කොපර් බිස්මත් ඒ ටික කළු පාටයි. ඒ වගේ සල්ෆයිඩ් ටික හරි. ඒ වගේ සල්ෆයිඩ් ටික කළු පාටයි. ඊට පස්සේ ආසනික්, ස්ටැනික්, කැඩ්මියම් මේ ටික කහ පාටයි. ඇන්ටිමනි සල්ෆයිඩ් තැඹිලි පාටයි. ස්ටැනස් සල්ෆයිඩ් කහ දුඹුරු පාටයි. තැඹිලි පාට කවුද? ඇන්ටිමනි සල්ෆයිඩ්. හරිනේ අවුලක් නැහැ. නයිට්‍රජන් ඉන්න කාණ්ඩවනේ. නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි බිස්මත් right. එහෙනම් මේ ඇන්ටිමනි වෙනවා. එහෙනම් අන්න XYZ තුන් දෙනා හරි. එහෙනම් පළවෙනි ගන්නවා X YZ. X කියන්නේ නයිට්‍රජන්, Y කියන්නේ ඔක්සිජන්, Z කියන්නේ Y කියන්නේ ඇන්ටිමනි, Z කියන්නේ ඔක්සිජන්. X හා Y යන මූලද්‍රව්‍යයන්ගේ ක්ලෝරයිඩ් ජලය සමග දක්වන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. NCl3 NCl3 ජලයත් එක්ක ජල විච්ඡේදනය වුණොත් මෙයාගෙන් හැදෙනවා
ඇමෝනියා ධන HCl ආම්ලික කෙනෙක් සහ භාෂ්මික කෙනෙක් ද්‍රාවණ දෙකක් තුලිත කරොත් එහෙම sorry HCl නෙමෙයි HOCl දුබල ආම්ලයක් වනේ ප්‍රබල මෙයා භාෂ්මික ද්‍රාවණයක් සහ දුබල ආම්ලික ද්‍රාවණයක් හැදෙන්නේ මෙයා තුලිත කරොත් එහෙම තුනක් සහ මෙතන තුනක් එනවා අනිත් එක කවුද y කියන්නේ ඇන්ටිමනි ක්ලෝරයිඩ් එක SbCl එක ජලයේ දී වුණොත් එහෙම එයා දුබලව විකරණය වෙන්නේ සහ හැදෙනවා SbOCl සහ HCl මෙයා සොලිඩ් එකක් මෙයා සුදු පාට අවක්ෂේපය සුදු පාට කෙනෙක් තමයි හදන්නේ හරි right SbCl3 right මෙන්න මෙහෙම තමයි තුලනය කරාම එන්නේ ඊට පස්සේ කියනවා x සහ z මූලද්‍රව්‍ය දෙක ප්‍රතික්‍රියා කර සාධන සංයෝග පහක x නයිට්‍රජන් ඔක්සිජන් right හරි ඒ වගේ සූත්‍රය යලා එක් අවස්ථාවල උදාහරණ ඔක්සිජන් අවස්ථාවල උදාහරණයක් බැගින් දාන්නලු සහ ඒ වගේ ස්වභාවය ආම්ලිකද වාෂ්පිකද උදාසීනද උභයගුණිකද මොනවාද කියන එක සඳහන් කරන්නලු කොහොමද දෙන්නේ ධන 1 අවස්ථාව ධන 2 අවස්ථාව ධන 3 ධන 4 ධන 5 ඔන්න අවස්ථා ටික තමයි ධන අවස්ථා ටික තියෙන්නේ ඔක්සයිඩ් හදනවා කියන ධන අවස්ථානේ එතකොට ධන 1 තියෙනවා කවුද N2O ධන 2 තියෙනවා NO ධන 3 N2O3 ධන 4 N2O4 හෝ නැත්නම් NO2 පුළුවන් ප්‍රශ්නාව දෙකම හරි මෙහා N2O5 මෙයාගේ වර්ණයන් ගත්තොත් කොහොමද එන්නේ මේකේ වර්ණයන් අහන්නේ නැහැ වර්ණයන් ගත්තොත් NO2 කියන්නේ ළමයි NO2 දුඹුරු පාට කෙනෙක් රතු දුඹුරු පාට තියෙන දුඹුරු පාට වායුවක් මෙයා N2O3 නිල් පාට වායුවක් ඊටු සියල්ල මෙයා සහ මෙයා ඊටු සියල්ල අවර්ණයි මේ වගේ ආම්ලික භාෂාවක ස්වභාවය ගත්තොත් එහෙම මෙන්න මේ මුලින්ම ඉන්න දෙන්න උදාසීනයි ඊටු සියල්ල මේ ඔක්කොම ආම්ලිකයි හරි ඊටු සියල්ල ආම්ලිකයි හරි හරි ඊළඟට Xc ඉහළම ඔක්සිකරණ තත්වයෙන් ව්‍යුත්පන්න වන ඔක්සයිඩය මෙයාගෙන කවුද ඔක්සයිඩය ජලය සමග ප්‍රතික්‍රියාව ලැබෙන ඵලය right ඉහළම ඔක්සිකරණ තත්වය කියන්නේ මෙයා ජලයත් එක්ක ප්‍රතික්‍රියාව වුණොත් හම්බ වෙන්නේ HNO3 නයිට්‍රික් අම්ලය අන්න ඒ ඵලය පහත ඒවා සමග දක්වන සියලු ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න පළවෙනි තියෙනවා කාබන් සාන්ද්‍ර HNO3 එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රතික්‍රියා කරාම හැදෙනවා CO2 gas NO2 gas සහ ජලය මේවා තුලිත කරලා දාන්න ඕන මෙතන 4ක් එනවා මෙතන 4ක් සහ මෙතන 2ක් එනවා ඊළඟට සල්ෆර් ධන එයත් සාන්ද්‍ර HNO3 එක්ක ප්‍රතික්‍රියා කරන්නේ හැදෙනවා සල්ෆොක්සිකරණය වෙනවා සල්ෆියුරික් බවට H2SO4 බවට ධන මෙයා ඔක්සිහරණය වෙනවා නයිට්‍රජන් ඔක්සි ධන 5 ඉඳන් ධන 4ට ඔක්සිහරණය වෙනවා NO2 ධන ජලය තුලිත කරොත් එහෙනම් මෙතන 6ක් එනවා මෙතන 6ක් සහ 2ක් හරි කොපර් කියන එක සාන්ද්‍ර HNO3 එක්කත් ප්‍රතික්‍රියා කරනවා තනුක HNO3 එක්කත් ප්‍රතික්‍රියා කරනවා එයා සාන්ද්‍ර HNO3 එක ප්‍රතික්‍රියා කරාම හදනවා කොපර් වල නයිට්‍රේට් එක ධන NO2
ධන ජලය. එයා තනුක HNO3ත් එක්ක ප්‍රතික්‍රියා කරාම හදනවා ඒත් කොපවල නයිට්‍රේට් එක ධන NO ධන ජලය. තුලිත කරාම එතන 4ක් එනවා. එතන 2ක් සහ මෙතන 2ක් එනවා. මෙයා තුලිත කරාම 3යි කොප කටයි HNO3 මෙයා 3යි මෙයා 2ක් සහ මෙයා 4ක් එනවා. සිංක් එකත් ඔය වගේ පොඩි හැසිරීමක් තියෙන්නේ. සිංක් ධන සාන්ද්‍ර HNO3 හැදෙනවා සිංක් නයිට්‍රේට් ධන NO2 ධන H2O. හරි ඒක තුලිත කරත් මේ විදිහට තමයි තුලිත කිරීම වල සිද්ධ වෙන්නේ. නමුත් සිංක් තනුක HNO3 එක ප්‍රතික්‍රියා කරොත් එතනදී පොඩ්ඩක් වෙනස් වෙනවා. සිංක් නයිට්‍රේට් එක හැදෙනවා NO2 නෙමෙයි හැදෙන්නේ මෙතන H2 හැදෙන්නේ කොපරට උඩ කට්ටිය. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ කොපරට උඩ කට්ටිය. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ කොපරට උඩ කට්ටිය. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් තනු කම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 පිට කරනවා. කොපරට පල්ලෙහා කට්ටිය එක පිට කරන්නේ නැහැ. ඒ නිසා කොපර් ඒ වැඩේ කරන්නේ. නමුත් සිංක් කියන එක නා H2 පිට කරනවා. right මේ විදිහට තමයි එන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ B කොටසත් හරි C කොටස තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. ඒක C කොටස x යනෝ D ගුණයට අයත් මූල ද්‍රව්‍යයක් වන අතර ඒ පාත පරිදි ප්‍රතික්‍රියා සිදු කරන ලබයි. x කියන කෙනාට තනුක HCl දැම්මම x1 කියන කෙනා හැදෙනවා. හරි. එයාට උඩ පැත්තට යනවා අංක 1 කියලා දාලා ඇමෝනියා එකතු කරලා ලා කොළ පාට අවක්ෂේපයක් වැඩිපුර ඇමෝනියා දැම්මම නිල් පාට ද්‍රාවණයක්. වැඩිපුර ඇමෝනියා හමු වෙයි දිය වෙනවා. දිය වෙනවා කියන්නේම D7 D8 D9 D10 වින්‍යාස වලට අයිති කෙනෙක්. ඒ කියන්නේ කවුද? කොබෝල් නිකල් කොපර් සිංක් වලට අයත් කෙනෙක්. ඒකෙත් පාට වලින් අඳුර ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ආයි සාන්ද්‍ර HCl දැම්මට පස්සේ අර X1 කියන එක්කෙනාට කහ පාට ද්‍රාවණයක් හම්බ වෙනවා. බාෂ්මික මාධ්‍ය ඇමෝනියා දැම්මම කළු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. බාෂ්මික මාධ්‍ය ඇමෝනියා එක්ක කළු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. රයිට්. කවුද මේ තියෙන පාටවල එක්ක අඳුරගත්තොත් එහෙම? නිකල්. නිකල් තමයි මෙතන එන්නේ. X කියන එක්කෙනා නිකල්. ඊට පස්සේ අහනවා X ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිකල් කියන්නේ D බ්ලොක් එකේ 8 වෙනියට ඉන්න කෙනා. එහෙනම් කොහමද එන්නේ? 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d8 කියලා තමයි එන්නේ. හරි. මම අන්තිමට ලියන්න මම ලියගෙන යනකො 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d8. එයාගේ සුලභ ඔක්සිකරණ අංක ලියන්න කියලා කියනවා. නිකල් සාමාන්‍යයෙන් දක්වන්නේ ධන 2. සහ යාගේ කොහොමද බිඳුව ඉන්නවනේ බිඳුව කියන අවස්ථාවක් දාන්න. x1 x2 x3 සහ x4 වල ව්‍යුහ සහ ඒ වගේ IUPAC නම් ලියන මම ව්‍යුහ ටික ලියන්න IUPAC නම් ටික වල ලියා ගන්න පුළුවන්. කවුද x1 කියන්නේ x කියන නිකල් වල තව HCl දැම්මම හම්බ වෙන කෙනා. කවුද? නිකල් H2O6 2+. x2 කවුද? එයාට ඇමෝනියා දැම්මම හැදෙන ලා කොළ පාට අවක්ෂේපය කවුද? නිකල් හයිඩ්‍රොක්සයිඩ් කියලා තිබ්බත් හරි ප්‍රශ්නයක් නෑ. නැත්නම් OH twice H2O4 මෙහෙම කියලා තිබ්බත් ප්‍රශ්නයක් නෑ. මේ දෙකම ඕන එකක් හරි. x3 නිකල් වල ඒකට වැඩිපුර ඇමෝනියා දැම්මම ඒකට වැඩිපුර ඇමෝනියා දැම්මම හැදෙන නිල් පාට කෙනා. කවුද? නිකල් ඇමෝනියා. නිකල් වල ඇමෝනියා සංකීර්ණය x4
ඉන්නේ සාන්ද්‍ර HCl දැම්මා. ඒකට සාන්ද්‍ර HCl දැම්මම මොකද වෙන්නේ? නිකල් Cl4 2 මේක තමයි ඉන්නේ. ඉහත තුන්වෙනි ප්‍රතික්‍රියාව සඳහා තුරිත සමීකරණය ලියන්න කියලා කියනවා. තුන්වෙනි ප්‍රතික්‍රියාව කියලා කිව්වේ ජලයේ ඉඳපෙකට සාන්ද්‍ර HCl දාන එක. කොහොමද එන්නේ? NiH2O 6 2+ ඉඳපෙකට HCl දානවා. HCl දැම්මම හැදෙනවා මේකේ Cl බැඳෙනවා. හරි. HCl කියලා දාන්නත් පුළුවන්. නැත්නම් Cl- කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඕන එකක්. හරි. දානවා දැම්මට පස්සේ හැදෙනවා NiCl4 2- මෙන්න මෙයා හැදෙනවා. 2- ධන ජල අණු 6 එළියේ ඉන්නවා. මෙතන ක්ලෝරින් එකට 4ක් ඕනේ. 4ක් HCl හෝ Cl-. X5 හඳුනා ගන්න කවුද X5 කියන්නේ? අර නිකල් වල 2+ එකට H2S දැම්මට පස්සේ හැදෙන එක නා කළු පාට අවක්ෂේපය කවුද? නිකල් සල්ෆයිඩ්. නිකල් සල්ෆයිඩ්. ඊපස්සේ යා ආමුලික මාධ්‍ය කළු අවක්ෂේපයක් ලබා දෙනවාද හේතු දක්වීම පැහැදිලි කරන්නේ නැහැ. නිකල් කියන එක කෙනා සහ අනිත් පැත්තේ කොබෝල්ට් මැන්ගනස් සින්ක්. ඔය හතර දෙනානේ භාෂ්මික මාධ්‍ය සල්ෆයිඩ් හදන්නේ. අර මේ අතර කළු පාට අවක්ෂේපයක්. මෙයා ආම්ලික මාධ්‍ය ලබා දෙනවද නැහැ. ආම්ලික මාධ්‍ය මෙයා සල්ෆයිඩ් අවක්ෂේපයක් ලබා දෙන්නේ නැහැ. ආම්ලික මාධ්‍ය ලබා දෙනවා නම් එහෙනම් භාෂ්මික මාධ්‍ය ලබා දෙන්න ඉතුරු වෙන්නේ නැහැ. අර කැටයන විශ්ලේෂණය විතරයි. ඇයි ආම්ලික මාධ්‍ය ලබා දෙන්නේ නැත්තේ කියන එකත් පැහැදිලි කරන්න කියලා තියෙනවා. කොහොමද එන්නේ? මේකද නිකල් සල්ෆයිඩ් අවක්ෂේප වෙන්න නම් වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් ඕන. සාපේක්ෂව වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් ඕන. භාෂ්මික මාධ්‍ය අවක්ෂේප වෙන්නේ ඒකයි. නමුත් ආම්ලික මාධ්‍ය තියෙන අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක්. ඒ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණය නිකල් සල්ෆයිඩ් අවක්ෂේප වෙන්නේ නැහැ. ඔයාට දැනුම තියෙනවා නම් සම්ප්‍රයුක්තාවේ පාඩම 12 වෙනි පාඩම කරලා තියෙනවා. ඔයාලට KSP කියලා එකක් තියෙනවා. ඒ KSP සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. නිකල් සල්ෆයිඩ් වල KSP සාපේක්ෂව තරමක් විශාල බැවින් ඒව අවක්ෂේප වෙන්න වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් ඕන. නමුත් ආම්ලික මාධ්‍ය තියෙන අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් එතනදී අවක්ෂේප වෙන්නේ ඉත අඩු KSP තියෙන කට්ටිය. ඒතර නිකල් සල්ෆයිඩ් වල එතනදී අවක්ෂේප වෙන්න බෑ. ඒ නිසා තමයි ආම්ලික මාධ්‍ය අවක්ෂේප නොවි භාෂ්මික මාධ්‍ය තුලදී අවක්ෂේප වෙන්නේ. හරි. ඒතකොට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ තියෙන ওই ප්‍රශ්න ටික ස්ට්‍රක්චර්ඩ් පේපර් කතා කරා. ඊට පස්සේ අපි යමු essay paper එක කතා කරන්න. හොඳයි. අපි essay paper එක බලමු. ස්ට්‍රක්චර්ඩ් පේපර් එක ඉවරයි. දැන් essay paper එක බලමු. එකේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා. තුන්වෙනි එකේ ඒ කොටස. පහත ප්‍රතික්‍රියාවට අදාළව දී ඇති දත්ත සලකමින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මොකද දීලා දෙන ප්‍රතික්‍රියාව? මැග්නීසියම් නයිට්‍රයිට් ධන 6යි H2O liquid මෙයා solid හැදෙනවා 3යි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්වස් ධන 2යි ඇමෝනියා. yes right. ඔයාලට දීලා තියෙනවා ඔය එක එක සංයෝග වල මෙන්න මේ කට්ටියගේ සම්මත එන්තැල්පි විපර්යාස සම්මත එන්තැල්පි සහ සම්මත එන්ට්‍රෝපිය වගේ පළවෙනි ප්‍රශ්නේ අහනවා. ප්‍රතික්‍රියාව සඳහා සම්මත එන්තැල්පි විපර්යාසය ගණනය කරන්න. right. ඔයාලට පුළුවන් අපි දන්නවා ඩෙල්ටා H එක හොයන්න පුළුවන්. ඩෙල්ටා H සමානයි සිග්මා H පළවල ශක්තියෙන් අඩු කරන්න සිග්මා H ප්‍රතික්‍රියක. හැබැයි මේකට කලින් ඔයා අනිවාර්යෙන් වාක්‍ය ලියන්න ඕන. මොකද්ද? Hessගේ නියමයට අනුව Hessගේ නියමයට අනුව තමයි මේ කතන්දර කරන්නේ ඔක්කොම. එහෙනම් Hessගේ නියමයට අනුව කියන එක ලියලා ඉන්න ඕන. right. එහෙනම් සිග්මා H පළවෙනි සිග්මා H ප්‍රතික්‍රියක ඒතර පළවල එන්නේ මෙන්න මේ ශක්තිය ගයන් ටික කීයද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ආදේශය ඒකකත් එක්ක දාලා තිබ්බොත් තමයි ලකුණු දෙන්නේ 1528යි කිලෝ ජූල් මවුලයට වැඩි කිරීම 3ක් තියෙනවා 3 දෙනෙක් ඉන්නවා ධන අයනවා පළවල ඉන්න තමයි ඇමෝනියා දෙන්නේ ඇමෝනියා ඍණ 46යි කිලෝ ජූල් මවුලයට වැඩි කිරීම 2ක් ඒකෙන් අඩු කරන්න ධනයි ඍණයි කියලා දානවා එකපාරම ප්‍රශ්නයක් නැහැ අඩු කරන්න මෙන්න මේ කට්ටිය මැග්නීසියම් නයිට්‍රයිඩ් කීයද ඍණ 460ක් අඩු කිරීම ඍණ 460
60 කිලෝ ජූල් මවුලයට ධන ආයි තියෙනවා ජලය ඒවා 6ක් ඍණ 286 ඒවා 6ක්. ඍණ 286 ඒවා 286යි කිලෝ ජූල් මවුලයට වැඩි කිරීම 6. රයිට්. ඒකත් එක්ක ලියලා තිබ්බොත් තමයි අර ලකුණු හම්බ වෙන්නේ. එහෙනම් මෙතන එනවා අගය ඍණ 2500 කිලෝ ජූල් මවුලයට. ඒ වගේම ඩෙල්ටා S එක ගන්න පුළුවන් ක්‍රමයක්න් දෙක. ඩෙල්ටා S එක ගන්න පුළුවන්. ඔයම සිග්මා H ඵල ඍණ සිග්මා H ප්‍රතික්‍රියක වලින්. ඒකෙත් ආදේශ කරන්න මැග්නීසියම් හරක්සක් තියෙනවා 222 ජූල් කෙල්විනයට මවුලයට වැඩි කිරීම 3ක් තන ඇමෝනියා දෙකක් ඉන්නවා 192 ජූල් කෙල්විනයට මවුලයට වැඩි කිරීම 2ක් ඕකෙන් අඩු වෙනවා මැග්නීසියම් නයිට්‍රයිඩ් 90යි ජූල් කෙල්විනයට මවුලයට ධන ජලය 6ක් ඉන්නවා 70යි ජූල් කෙල්විනයට මවුලයට වැඩි කිරීම 6ක්. මෙතන වලට උත්තරය එනවා 540යි ජූල් කෙල්විනයට මවුලයට කියලා. වගේ අහන්නේ ගාන තුන්වෙනි කොටස සුදුසු ගණනය කිරීමක් භාවිතයෙන් මෙම ප්‍රතික්‍රියාව ස්වංසිද්ධ වේද නොවේද යන පැහැදිලි කරන්න කියලා. හරි. ස්වංසිද්ධ වේද නොවේද යන පැහැදිලි කරන්න කොහමද? අපි දන්න සමීකරණය තමයි ඩෙල්ටා G සමීකරණය. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන සමීකරණය. ඩෙල්ටා H කියද ඍණ 2500යි කිලෝ ජූල් මවුලයට ඍණ T සම්මත උෂ්ණත්ව දහනය කියන්නේ 25 සෙල්සියස් නැත්නම් 298යි කෙල්වින්. 298යි කෙල්වින්. ඒ කියන්නේ මේක ඩෙල්ටා H නෝට් සහ මේවට නෝට් නේ තිබ්බේ සම්මත අවස්ථාව. ඩෙල්ටා S එක 540යි. නමුත් 540යි කියන්නේ ජූල්. ඒක කිලෝ ජූල් කරන්න ඕනේ. හේතුව මේක තියෙන කිලෝ ජූල් වලින් ඒක 10 ඍණ 3න් වැඩි කරන්න ඕන. කිලෝ ජූල් මවුලයට කෙල්විනයට. ඔයා මේක සුළු කරොත් එහෙම ඔයාට එන උත්තරය ඍණ 2660.92 කිලෝ ජූල් මවුලයට. එහෙනම් වගේ අහන්නේ මේක ස්වංසිද්ධ වෙනවද නැද්ද කියන එක ගණනය කිරීමක් කරලා දෙන්නද ගණනය කිරීම කරා වෙනවද නැද්ද කියන එක ලියන්න ඕනේ. ඔයාට ලියත හැකි පැහැදිලි කිරීමක් කරලා ඩෙල්ටා G වල අගය 0 වඩා අඩු නැත්නම් ඍණ ඩෙල්ටා G වල අගය 0 වඩා අඩුයි එහෙම නැත්නම් ඍණ අන්න ඒකට සමීප ප්‍රතික්‍රියාව ස්වංසිද්ධව සිද්ධ වෙනවා. ඊළඟට B කොටස වායු ගානක් තියෙන්නේ පරිමාව වී වන දුරට භාජනයක සෙල්සියස් 27 උෂ්ණත්වයේ 2.7යි 10යි 6යි පැස්කල් පීඩනයක් යටතේ N2 වායු ඇත නයිට්‍රජන් වායු ඇත පරිමාව 2යි වී වන දුරට භාජනයක සෙල්සියස් 127 උෂ්ණත්වයේ 3 වැඩි කිරීම 10 6 පැස්කල් පීඩනයේදී H2 වායු හයිඩ්‍රජන් වායු ඇත පරිමාව නොගිනිය හැකි තරම් වන නලයකින් භාජන දෙක එකට සම්බන්ධ කර උෂ්ණත්වය සෙල්සියස් 47ට සකසනු ලැබේ පරිමාව දීලා තියෙනවා V සමානයි 8.314 ඝන ඩෙසිමීටර් කියලා රෝමිලකම් පළවෙනි ගහන ආරම්භක N2 මවුල ප්‍රමාණය කොහොමද? රෝමිලකම් දෙක ආරම්භක H2 මවුල ප්‍රමාණය කොහොමද කරන්නේ? එතකොට කොහොමද හදන්නේ? අංක 1 ලකුණු හම්බ වෙන්නේ ඔයාලට PV සමාන NRT දාන්න තියෙනවා සියලු වායු පරිපූර්ණයි කියලා ලියලා තිබ්බොත් තමයි ලකුණු හම්බ වෙන්නේ. සහ මේකේ උෂ්ණත්ව වෙනස් කිරීමක් සිද්ධ වෙනවානේ. ඒ නිසා ඔයා තව උපකල්පනයක් ලියන උෂ්ණත්ව වෙනස් කිරීමේදී භාජනයේ පරිමාවක් සිදු නොවන බවද උපකල්පනය කරනවා කියන එකයි. ඔන්න ඔය උපකල්පන දෙකට මුලින්ම ලකුණු හම්බ වෙනවා. ඔයා ඒක ලියලා නැත්නම් ඔයාලට එතන ලකුණු ටික නැති වෙනවා. හරි එහෙම නැත්නම් ඔයාලට PV සමාන NRT දාන්න බෑ ඒ උපකල්පන නැතුව. හරි. ඒකට ඒ ලකුණු අඩු කරගන්න එපා. ඒක අනිවාර්ය උපකල්පනය දාන්න. මම කලින් පේපර් එකේදීත් පැහැදිලි කිරීමේදී කිව්වා. හරි. ඒතර PV සමාන NRT දාන්න තියෙන. ඒතර ඊට පස්සේ ලකුණු හම්බ වෙන්නේ ඔයාගේ මෙන්න මේ සූත්‍රයට. මේ සූත්‍රය පළවෙනි පාර ලියන එකට ලකුණු හම්බ වෙනවා. හැමතිස්සෙම හැම පියවරටම ලකුණු හම්බ වෙන්නේ නැහැ සූත්‍රයට.
පළවෙනි පාට ඔය සූත්‍රය ලියන ලකුණු හම්බ වෙනවා. හරි එහෙනම් මේකේ ලේසි අපි ගමු මවුල් 56 උක්ත කරගන්න. PV බෙදීම RT. right. එහෙනම් ඇප්ලයි කරන්න පීඩනය කීයද? 2.7යි 10.6යි නිව්ටන් මීටර් වර්ග මීටරයට වැඩි කිරීම පරිමාව v කියලා කිව්වේ. v කියන්නේ කීයද? 8.314යි ඝන ඩෙසිමීටර් එක 10 ඍණ 3යි ඝන මීටර්. බෙදීම 8.314යි නිව්ටන් මීටර් මවුලයට කෙල්විනයට r වල එක උෂ්ණත්වයේ T කියන්නේ කීයද? 300 කෙල්වින්. මේක ලස්සනට කැපෙනවා. කැපෙන්න දීලා තියෙන්නේ. ඔයාලා මෙතන උත්තරේ එනවා 9යි මවුල. ඒතර මේකේ ආරම්භයේ උපකල්පනයට ලකුණු දෙනවා. ඊට පස්සේ මේ සූත්‍රයට ලකුණු දෙනවා. ඊට පස්සේ මෙන්න මේ ආදේශ ඒකක එක්ක තියෙනවට ලකුණු දෙනවා. අවසාන උත්තරේ ඒකක එක්ක තියෙනවට ලකුණු දෙනවා. ඔන්නෝම තමයි ලකුණු හම්බ වෙන පියවර ටික වෙන් වෙන්නේ. ඒ නිසා ඒවා අමතක කරන්න එපා. ඒවා අනිවාර්යෙන් දාන්න පිළිවෙලට. රෝමි ලක්කම් 2 වගේ හැවේ H2 මවුල සංඛ්‍යාව කොහොමද ගන්නෙ? ඒකත් ආදේශ කරන්න මේකටම. n සමානයි PV බෙදීම RT වලට. මෙතන ආයේ සූත්‍රය ලිව්ව කියලා ආයෙ ලකුණු දෙන්නේ නැහැ. එකපාරේ වල ලකුණු දෙන්නේ. හරි. දැන් මේක ආදේශ කරොත් එහෙම 3 වැඩි කිරීම 10 6යි නිව්ටන් වර්ග මීටරයට වැඩි කිරීම 2යි v. ඒ කියන්නේ 2 වැඩි කිරීම 8.3යි 1යි 4යි 10 ඍණ 3යි ඝන මීටර් බෙදීම RT 8.3 1යි 4යි nm m මොල් ඍණ 1 k ඍණ 1 සහ උෂ්ණත්වය දැන් 400යි කෙල්වින්. වල මෙතන එනවා මවුල ගාන 15යි මවුල. right. රෝමි ලක්කම් 3 ප්‍රතික්‍රියාවක් සිදු නොවේ නම් අවසාන පද්ධතියේ පීඩනය කොහොමද? අවසාන පද්ධතිය කියන ඔය දෙක එකතු වුණාට පස්සේ පද්ධතිය. එතකොට මවුල සංඛ්‍යාව එකතු වෙනවා සහ පරිමාව එකතු වෙනවා. එහෙනම් PV සමාන nRT එහෙනම් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. P සමානයි nRT බෙදීම v කියලා. එහෙනම් පීඩනය ගන්න පුළුවන්. දැන් මුළු මවුල සංඛ්‍යාව 15යි 9 එකතු කරාම 15යි 9 එකතු කරාම මුළු මවුල සංඛ්‍යාව 24යි. මවුල R 8.3 1යි 4යි nm mol ඍණ 1 k ඍණ 1 උෂ්ණත්වය කීයද? 320යි කෙල්වින්. බෙදීම පරිමාව දැන් v 2යි v 1 දෙනවා 3යි v. ඒ කියන්නේ 3 වැඩි කිරීම 8.3 1යි 4යි වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර්. ඔයාලට මෙතන එනවා පීඩනය කීයද? 2.5යි 6යි 10 6ක් nm ඍණ 2. ඒකක අනිවාර්යෙන් දාලා තියන්න සුළු කිරීම වල සුළු කිරීම වල මේ ආදේශ කිරීම සහ අවසාන උත්තරේ ඒකක අනිවාර්යෙන් දාලා තියන්න. හරි. ඊට පස්සේ රෝමි ලක්කම් 4 කියනවා පද්ධතියේ උෂ්ණත්වය 800 දක්වා වැඩි කළ විට එක් ප්‍රතික්‍රියාවක් සම්පූර්ණයෙන් වේවනතර ප්‍රතික්‍රියා කර ඇමෝනියා සෑදෙනවා. හරි. පළවෙනි අහනවා සීමාකාරී ප්‍රතිකාරකය මොකද්ද? ඊට පස්සේ අහනවා අවසාන පද්ධතියේ පීඩනය කොච්චරද කියලා. හරි මොකද්ද වෙනවා කියන්නේ? N2 ධන H2 ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හැදෙනවා. right. එහෙනම් අපි ගන්නවා ආරම්භක ප්‍රමාණ. ආරම්භක ප්‍රමාණ. N2 කීයද? ආරම්භයේ N2 කියන්නේ මුලින් ගත්ත එක 9යි මවුල. H2 15යි මවුල. දැන් මේක තුලිත කරගන්න මුලින්. 2යි මෙතන එනවා 3ක්. right. එහෙනම් බලන්න මේකේ සීමාකාරී කවුද? මෙයාගෙන් එක්කෙනෙක් ප්‍රතික්‍රියා කරන්නේ 3 දෙනෙක් එක්ක. එහෙනම් 9ක් ප්‍රතික්‍රියා කරන්නේ මේ වගේ 3 ගුණයක් වුණේ 27ක් වුණේ. නෑ 27ක් නෑනේ අඩුවෙන් ඉන්නේ මෙයානේ. එහෙනම් සීමාකාරී වෙන්නේ මෙයා. එහෙනම් ඉවර වෙන්නේ මෙයා. ඒතර සීමාකාරී කෙනා එහෙනම් දැන්ටමත් හොයාගත්ත කවුද? H2. එහෙනම් ප්‍රතික්‍රියා කළ ප්‍රමාණ මෙයා සම්පූර්ණයෙන් ඉවර වෙන ප්‍රතික්‍රියා වෙනවා. 3ක් එක්ක එකක් ප්‍රතික්‍රියා වෙන්නේ. එහෙනම් 15ක් එක්ක ඒකෙන් 3න් එකක් ඒ කියන්නේ 5ක් ප්‍රතික්‍රියා වෙන්නේ. එහෙනම් අවසාන ප්‍රමාණ 9න් 5ක් ගියාම මෙතන 4යි මවුල. මෙහා අවසානට ඉවරයි. මෙතන 3ක් ප්‍රතික්‍රියා වුණොත් 2ක් හැදෙනවා. එහෙනම් 15ක් ප්‍රතික්‍රියා වුණොත් 10ක් හැදෙනවා. එහෙනම් අවසාන මුළු මවුල ගාන කීයද? 4යි 10යි 14ක් එනවා මුළු මවුල. හරි. රෝමි ලක්කම් පළවෙනි එක හැව්වේ සීමාකාරී ප්‍රතිකාරකය මේ අර හතරවෙනි එකකට තියෙන පළවෙනි කොටස. එතන සීමාකාරී ප්‍රතිකාරකයේ H2 දෙවෙනි එක අහනවා. දැන් පද්ධතිය පීඩනය කොහොමද කියලා උෂ්ණත්වය 800 දක්වා වැඩි කරාට පස්සේ කොහොමද එන්නේ? ආයර P සමානයි nRT බෙදීම v කියන එකෙන් අරගන්න. n කියන්නේ දැන් මවුල ගන්න 4යි 10යි එකතුව 14යි මවුල. R කියන්නේ 8.3 1යි 4යි nm mol ඍණ 1 k ඍණ 1 වැඩි කිරීම උෂ්ණත්වය 800 කියන සෙල්සියස් 800 කියන කෙල්වින් වලින් 1000
73යි. 273ත් අපි එකතු කරන්න ඕනේ කෙල්වින්. බෙදීම් පරිමාව 3යි වේගන 3 වැඩි කිරීම 8.314 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර. ඒතර ඔයාලට මෙතන උත්තර එනවා පීඩනයට මේක සුළු කරාට පස්සේ 5 වැඩි කිරීම 10යි 6ක්. මෙන්න මේ උත්තර එනවා. හරි. ඒතර ඔන්න ඕක තමයි එසේ එකේ තුන්වෙනි ගාන. හරි. ලියාගන්න. අපි ඊළඟ ගානට යමු. හතරවෙනි ගාන A හා B යන අෂ්ටතලයේ ඡාමිතයක් ඇති සංකීර්ණ අයන වේ. එනම් ලෝහයනය හා යට සංගත වී ඇති ලිගන. ඒවට එකම පරමාණුක සංයුතිය වන Cr C5යි H3යි N6යි ඇත. එක් එක් සංකීර්ණ අයනයේ ලිගන වර්ග දෙකක් ලෝහයනයට සංගත වී ඇත. right. එකම පරමාණුක සංයුතිය තියෙන්නේ ලිගන වර්ග දෙකක් ලෝහයට සංගත වෙලා තියෙනවලු. ලිගන වර්ග දෙකක් ටක් ගාලා හොයලා කවුද? ක්‍රෝමියම් වලට බෙදෙනවා C5යි H3යි N6යි. අෂ්ටතලයේ ඡාමිතයක් තියෙනවා කියන්නේ ලිගන 6ක් ඉන්නවා. ලිගන 6ක් ඉන්නවා. 6 හැදලා තියෙන ලිගන වර්ග දෙකකින් කවුද උතන ඉන්නේ? උතන ඉන්නවා ඒ කියන්නේ හතරවෙනි එකේ ඒක ඒකේ පළවෙනි එක. ලිගන වර්ග ටික. කවුද? CN ඒව පහක් සහ ඇමෝනියා එක්කෙනෙක් තමයි ඉන්නේ. හරි මෙන්න මේ දෙන තමයි ලිගන වර්ග දෙක. ඊට පස්සේ A අඩංගු ජලීය ද්‍රාවණයක් පොටෑසියම් ලවණයක් සමග පිරියම් කළ විට C සංගත සංයෝග සෑදේ. හරි. සංකීර්ණ අයන තමයි මුලින් ඉදී A හා B කියන්නේ. ඒක පොටෑසියම් එක පිරියම් කරාම C කියන සංගත සංයෝගය හැදෙනවා. ජලීය ද්‍රාවණයේදී C මගින් අයන 4ක් ලැබේ. right. දැන් අපිට හොයත හැකි එහෙනම් A කියන එක්කෙනා අපි දන්නේ නැහැ තාම. A කියන එක්කෙනා මම දන්නේ නැහැ. හැබැයි මම දන්නවා එයා Cr CN ඒවා පහක් සහ ඇමෝනියා එක්කෙනෙක් ඉන්න ව්‍යුහයක් මෙන්න මෙතන ආරෝපණයක් එනවා. මොකද්ද කියන්න තාම දන්නේ නැහැ. B කියන්නේත් ඒකම තමයි. එකම පරමාණුක සංයුතිය. Cr CN ඒවා පහක් සහ ඇමෝනියා මෙතනත් අගයක් එනවා. මොකද්ද කියන්න තාම දන්නේ නැහැ. A කියන එක්කෙනා පොටෑසියම් එක්ක පිරියම් කරාම C කියන එක්කෙනා හැදෙනවා. C මගින් ජලීය ද්‍රාවණය අය 4ක් හැදෙනවලු. මෙයා පොටෑසියම් එක්ක පිරියම් කරාම හැදෙන C කියන එක්කෙනා මෙතන පොටෑසියම් Cr CN ඒවා පහක් සහ ඇමෝනියා මෙන්න මෙයා තමයි හැදෙන්නේ. මෙතන ඉඳපු අගය මාරු වෙන මෙතන. මෙතන ඉන්න අගය පොටෑසියම් දෙනවා. පොටෑසියම් වල ප්ලස් එක මෙතනට එනවා. එකනේ. ඒක අවුලක් නැහැ. මෙතන අගය මෙතනට එනවා. දැන් කියනවා ජලීය ද්‍රාවණයේදී අයන 4ක් ලැබෙනවලු C මගින්. මතක තියාගන්න මේ සංකීර්ණ අයන ඇතුලේ ඉන්න මේ කට්ටිය කැඩෙන්නේ නැහැ. මේ කට්ටිය ඇතුලේ CN ඒවා ඇමෝනියා ඒවා වෙනම කැඩෙන්නේ නැත්නම් ඒ කියන්නේ මෙන්න මේ ලොකු එක්කෙනා සංකීර්ණ අයනේ ලොකු එක්කෙනා හරහා හම්බ වෙන්නේ එක අයනයයි. එහෙනම් සම්පූර්ණ අයන 4ක් හම්බ වෙනවා. පොටෑසියම් ප්ලස් ඒවා 3 දෙනෙක් අවශ්‍ය වෙනවා. පොටෑසියම් ප්ලස් ඒවා 3 දෙනෙක් ඕන නම් අනිවාර්යෙන් මෙයාගේ 3 කියන්නේ මෙතන තිබ්බ 3. පොටෑසියම් ප්ලස් නම් මෙයා 3 මයිනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන එන අගය 3 මයිනස් විය යුතුයි. හරි. 3 මයිනස් ඍණ 3ක්. ඊට පස්සේ මොකද කියන්නේ? B අඩංගු ජලීය ද්‍රාවණයක් පොටෑසියම් ලවණයක් සමග පිරියම් කළ විට D සංගත සංයෝගය සෑදේ. හරි. ජලීය ද්‍රාවණයේදී D මගින් අයන 3ක් ලැබේ. මෙයා හරහා D කියන එක්කෙනා හම්බ වෙනවා. ජලීය ද්‍රාවණයේ D මගින් අයන 3ක් හම්බ වෙනවලු. Cr CN ඒවා සයනයිඩ් ඒවා පහයි ඇමෝනියා. මෙයා හරහා අයන 3ක් හම්බ වෙනවා නම් මේ ලොකු සංකීර්ණ අයන හරහා එක්කෙනා. එහෙනම් මෙතනින් හම්බ වෙනවා දෙකක්. එයා දෙකක් හම්බ වෙනවා. මෙතන ඉඳලා තින්නේ 2 මයිනස් ABCD 4 3 දෙනාත් හොයාගත්තා. ඒ හතරත් හරි. හරි දෙකම අෂ්ටතලයේ ජ්‍යාමිතියක ඔය ටික හරි තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි රෝමයක් මානවා A හා B හි ක්‍රෝමියම් අයනහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. right බලන්න. A වලයි B වලයි. A වල
ක්‍රෝමියම් වල ඔක්සිකරණ අවස්ථාව බලන්න. සයනයිඩ් කියන්නේ ඍණ 1යි ඍණ 1 ඒවා 5ක් තියෙනවා. ඇමෝනියා උදාසීනයි right. දැන් හිතන්නකෝ මෙයා x කියලා. x ඍණ 1 ඒවා 5ක් ඍණ 5යි සමානයි ඍණ 3යි. x ඍණ 5 සමානයි ඍණ 3යි. එහෙනම් x සමානයි ඍණ 5යි යහපතට ගියම ධන ඍණ 3යි ධන 5ක් වෙනවා. හරි. එතකොට x ඍණ 5 සමානයි ඍණ 3යි. එහෙනම් x සමානයි ඍණ 3 ධන 5. එහෙනම් x සමානයි ධන 2ක් වෙනවා. කියන්නේ මෙතන ඉන්නේ කවුද? Cr3+. මෙතන මෙතන x ඍණ 5 සමානයි ඍණ 2යි. එහෙනම් එහා පැත්තට ගියම ධන 5ක් වෙනවා. එහෙනම් මෙතන ක්‍රෝමියම් වෙන්නේ ධන 3 අවස්ථාවක්. මෙතන ධන 2යි මෙතන ධන 3ක්. හරි. right. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ටික ලියන්න. කොහොමද එන්නේ මෙතන? ක්‍රෝමියම් 2 + ගේ. ක්‍රෝමියම් කියන්නේ 4s2 ඇවිල්ලා 3d4 වෙන්න ඕන එක 4s1 වෙලා 3d5 වෙන අවස්ථාව. එතනින් දෙකක් අඩු කරන්න. එතන 4s1 එකකින් එනවා සහ 3d වලින් 5 වලින් එකක් අඩු වෙනවා 3d4 වෙනවා. එහෙනම් එන්නේ මොකද්ද? 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d5 වෙන්න ඕන එකෙන් දෙකක් අඩු වෙනවා 3d4 බවට පත් වෙනවා. මෙතනට එනකොට ඒකෙන් තවත් එකක් අඩු වෙනවා. 1s2 2s2 2p6 3s2 3p6 3d3 බවට පත් වෙනවා. හරි. ප්‍රශ්න හතර අහනවා C හා D වි IUPAC නාම ලියන්න. UPAC නාම දෙක වාට ලියා ගන්න පුළුවන් C වලයි D වලයි. පොටෑසියම් වෙනවා ඊට පස්සේ මෙන්න මේගේ නම් ටික බලලා ඒක වාට ලියා ගන්න පුළුවන්. මම දාපු උත්තර වලත් ඇති. ඒක මාකෙන් එක දැම්ම ඒකේ උත්තර ටිකේ ඇති. හරි. අපි ඊට පස්සේ ඒකේ B කොටස රසායනික ගණනය කොටසක් තියෙන්නේ රිඩොක්ස් සමීකරණ වලින් ඒ කොටසට යමු. හරි B කොටස ඒක B කොටසේ තියෙනවා ඔයාලට රසායනික ගණනය ගාන මම ඒකේ රූප සටහන ඇදලා තියෙනවා සහ ප්‍රතික්‍රියා ටිකක් ලියලා තියෙනවා බලමු රූප සටහනේ මොකක්ද කියන්නේ කියලා. මේ කියනවා ඇමෝනියම් සෝඩියම් නයිට්‍රේට් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් හා නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක්. ද්‍රව්‍ය තුනක් තියෙනවා. සෝඩියම් නයිට්‍රේට්, ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක්. අඩංගු රසායනික මිශ්‍රණයකින් අන්න ඒ වගේ ප්‍රතිශත හොයාගන්න ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. මොකක්ද තියෙන්නේ? ක්‍රමය පළවෙනි එක. ඒ මිශ්‍රණයෙන් ග්‍රෑම් 30ක් අරගත්තා. රයිට්. ග්‍රෑම් 30ක් අරගත්තා. අරගෙන ඒකට දානවා 1 මෝල ගන්න ඩෙසිමීටර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 200ක්. 1 මෝල ගන්න ඩෙසිමීටර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 200ක් දානවා. ඒ දැම්මට පස්සේ ඒකේ පිටවෙන වායුව රයිට්. මේක ඇත්තටම පිටවෙන වායුව කවුද? මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දි ඇමෝනියම් ලවණයක් ඉන්නවනේ. ඇමෝනියම් ලවණයක් ඉන්න නිසා එතන පිටවෙන වායුව තමයි ඇමෝනියා. ඔන්න ඇමෝනියා යවනවා සම්පූර්ණයෙන්ම 1.5 මෝල ගන්න ඩෙසිමීටරයට HCl ඝන සෙන්ටිමීටර 100ක් තුරට යවන්නලා තියෙනවා. රයිට්. මෙන්න මෙයා තුරට යවුවා මේක. ඊට පස්සේ එම ද්‍රාවණයෙන් 20ක් රයිට්. ඒකේ ඝන සෙන්ටිමීටර 20ක් අරගෙන එයා මොකද කරන්නේ? අනුමාපනය කරනවලු 2 මෝල ගන්න ඩෙසිමීටරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඝන සෙන්ටිමීටර 10ක් වැය වෙනවා කියලා තියෙනවා. හරි. ඒ පළවෙනි ක්‍රමය. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය මෙතන තියෙනවා. දෙවෙනි ක්‍රමයේදී කරන්නේ ඒ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 25ක් රයිට්. මෙතන ඉන්න දැන් ඉතුරු වෙච්ච ඒ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 25ක් ගන්නවා. අරගෙන ඒට අවශ්‍ය ප්‍රමාණ ඇලුමිනියම් කුඩු මිශ්‍ර කර ප්‍රතික්‍රියා වීමේදී පිටවන වායුව. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොමද දාන්න තියෙන්නේ? ඒකට ඇලුමිනියම් දානවා. දේවදා පරීක්ෂාවේදී ගන්නේ ප්‍රතික්‍රියාව තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක කරනවා ඒක කරාට පස්සේ පිටවන වායුව සම්පූර්ණයෙන්ම 2 මෝල් ගන්න ඩෙසිමීටර සාන්ද්‍රතාවයේ HCl ද්‍රාවණයක 30ක් විතරට වැඩිපුර යවනවා රයිට්. එතකොට මේකෙදි පිටවෙන වායුව මෙතනදී පිටවෙන වායුව මේකට ඇලුමිනියම් දානවා. දාලා එතනදී පිටවෙන වායුව යවනවා කාටද? අර වගේම 2 මෝල් ගන්න ඩෙසිමීටරයට HCl වලට කොච්චරකටද? ඝන සෙන්ටිමීටර් 30කට යවනවා. ඒ යවලා ඒ ලැබුණු ද්‍රාවණය මෙන්න තියෙන මේ ලැබුණු ද්‍රාවණය අන්නේ ලැබුණු ද්‍රාවණයට මොකද කරන්නේ? ඉහත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන මෙන්න මේ ද්‍රාවණයෙන්ම ඒ සාන්ද්‍රණයේ තියෙන ද්‍රාවණයෙන්ම අනුමාපනයක් කරනවා. එතකොට වැයවන පාඨාංකය 10යි ඝන සෙන්ටිමීටර්. ඊට අපෙන් අහනවා ක්‍රෝමියකම් පළවෙනි එක ඉහත 1 හා 2 ක්‍රමවලදී සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. පළවෙනි ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? පළවෙනි ප්‍රතික්‍රියාවේදී
මුලින්ම ඔයා මෙන්න මේකේ NaOH දැම්මම මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් NaOH එක්ක ඇමෝනියා වායුව පිට කරනවා. මෙන්න මේ කියන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඇමෝනියා දැන NaCl දැන ජලය. ඊට පස්සේ ආයේ ඇමෝනියා වායුව යවනවා HCl ද්‍රාවණය තුළට. ඇමෝනියා දැන HCl වලින් ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. නමුත් මෙතන HCl වැඩිපුර දාලා තියෙනවා. එතන HCl ඉතුරුයි. අන්නේ වැඩිපුර HCl ටික අනුමාපනය කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. ඒ ප්‍රතික්‍රියාව මෙන්න මේක. දෙවෙනි ප්‍රතික්‍රියාවේදී ඔයා මේකේ දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ටික හරි ඒ කතන්දරේ හරි ඒක දැන් ඇමෝනියා බවටපත් වුණා. සෝඩියම් නයිට්‍රේට් තාම ඉන්නවා. අන්න එයාට දානවා ඇලුමිනියම් දැම්මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්න ද්‍රාවණයට ඇලුමිනියම් දැම්මම සෝඩියම් නයිට්‍රේට් එක ඕනම නයිට්‍රේටයක් ඔය දේවදා පරීක්ෂාව කෙනෙක් සිද්ධ කරනවා. මෙන්න මේ කියන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හැදෙනවා ඇමෝනියා වායුව. පස්සේ ඇමෝනියා වායුව නැවත යවනවා HCl වලට. මම එතකොට මේ ප්‍රතික්‍රියාව නැවත ඉබුනේ ඇමෝනියා HCl එක්ක කරන මේ ප්‍රතික්‍රියාවමයි. ඊට පස්සේ ඒ ඉතුරු වෙන HCl එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන මෙන්න මේ ප්‍රතික්‍රියාවමයි. මම මේ ප්‍රතික්‍රියා දෙක නැවත ලිව්වේ නැහැ. ඔයාලට නැවත ආයෙ කරලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රතික්‍රියා තුනට සහ මේ ප්‍රතික්‍රියාවට තමයි ලකුණු හම්බ වෙන්නේ ප්‍රතික්‍රියා හතරට. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙවෙනි එක. රෝම ඉලක්කම් පළවෙනි එකේ අහන්නේ ඉහත 1 හා 2 ක්‍රමවලදී සිදුවන ප්‍රතික්‍රියා සහ තුරුතර සමීකරණ ලියන අපි මේ සමීකරණ ටික ලිව්වා. රෝම ඉලක්කම් දෙකේ අහනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් හා ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න කියලා. රයිට්. අපි උතර ගාන හදාගෙන යමු. කොහොමද ගානේ තියෙන්නේ? අපි යම් පළවෙනි ක්‍රමයේ මොකද්ද වෙන්නේ? ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා මේකට. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින් ඇමෝනියා පිට එනවා. රයිට්. ඒ ඇමෝනියා ටික දානවා 1.5 HCl ඝන සෙන්ටිමීටර් 100කට. දැම්මට පස්සේ ඇමෝනියා වලින් HCl එක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. නමුත් වැඩිපුර HCl දානවා. ඒ වැඩිපුර HCl ටික ආය අනුමාපනයක් කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. රයිට්. ඔයා දැන් දානවා HCl මෙන්න මෙච්චරක්. ඔයා දාන කර මුළු HCl යෙදුව මුළු HCl කීයද 1.5 ඒවා ඝන සෙන්ටිමීටර් 100ක්. රයිට්. යෙදුව මුළු HCl 1.5 වැඩි කිරීම 100 වැඩි කිරීම 10 ඍණ 3ක්. එතකොට එනවා මුළු මවුල ගාන 0.15. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය දාපු ප්‍රමාණයෙන් කොටසක් ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා වෙන ඉතුරු කොටසින් 20ක් අරගෙන ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අනුමාපනය කරනවා. රයිට්. එහෙනම් මෙන්න මේ 20ක කොටස සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරක් වැයවනවද කියලා බලන්න. ඉතිරි ද්‍රාවණයේ ඝනසට 20ක් සඳහා වැයවූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය 2 මෝල් ගන්න ඩෙසිමීටර් 10ක්. හරි කියදෙන්නේ 0.02 මෝල්. අපි දන්නවා ප්‍රතික්‍රියාව පිළිබඳ NaOH සහ HCl අතර ප්‍රතික්‍රියාව එකට එකයි ස්ටෝකියෝමීටර්. එහෙනම් ඝන සෙන්ටිමීටර් 20ක තිබ්බ HCl ගානත් ඉතිරි HCl ප්‍රමාණයත් ඔය ගානම තමයි. ඉතින් 20ක එච්චරක් තිබ්බනම් 100ක මෙතන 100කින් ගත්තේ මේ 100ක දිය කරපෙකින් ගත්තේ. එහෙනම් 100ක තිබිලා තියෙන ඔය වගේ 5 ගුණයක්. ඔය වගේ 5 ගුණයක්. ඒ කියන්නේ 0.1ක්. රයිට්. එහෙනම් HCl 0.1ක් තිබිලා ඉතිරි වෙලා තිබිලා. දැන් මුළු ප්‍රමාණය 0.15යි. 0.1ක් ඉතුරු වුණා. එහෙනම් ප්‍රතික්‍රියා කරපු ගාන ඇමෝනියත් එක්ක දාපු මුළු ගානෙන් ඉතුරුන ගාන අඩු කරන්න ඒතර ඒ ගානේ වාට ප්‍රතික්‍රියා කරපු ගාන 0.05යි මවුල. අපි දන්නවා එහෙනම් ඇමෝනියා ප්‍රතික්‍රියා කරපු HCl ගාන උත්තර කියන්නේ එහෙනම් ඇමෝනියා ගාන එනවා ඔය ගානම. එහෙනම් අපේ ඇමෝනියා ගානත් ඔය ගානම තමයි. හරි. එහෙමනම් ඇමෝනියා සහ NH4Cl අතර ස්ටෝකියෝමීටර් අපි ලියලා තියෙනවා. එහෙනම් ග්‍රෑම් 30ක් තුල තිබ්බ NH4Cl ගානත් මොකද වෙන්නේ? ඔන්න ඔය ගානමයි 0.05මයි. හරි. එහෙනම් ඔයාලා හොයතේ ග්‍රෑම් 30ක් තුල තිබ්බ ඇමෝනියම් ක්ලෝරයිඩ් ස්කන්ධය එක වැඩි කරනවා. එයාගේ මූලික ස්කන්ධය 53.5න්. ඒතර එනවා 2.675 ග්‍රෑම්. ඊට පස්සේ ඔයාලා ගන්න පුළුවන් එයාගේ ස්කන්ධ ප්‍රතිශතය ග්‍රෑම් 30කට ග්‍රෑම් මෙච්චරක් නම් 2.675ක් නම් 100කට කොච්චරක්ද කියන එක වටනවා 8.92යි කියලා. රයිට්. හරි. ඔපේ අවශ්‍ය ටික ලියා ගන්න. ඊට පස්සේ අපි ඒකේ අනිත් කෙනාව හොයමු සෝඩියම් නයිට්‍රේට් කියන එක. මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් නෙවෙයි. සෝඩියම් නයිට්‍රේට් කියන එක ඊළඟට හොයමු. ඊළඟට සෝඩියම් නයිට්‍රේට් හෙවීමේදී අපිට මෙන්න මේ දෙවෙනි ක්‍රමය ඔස්සේ යන්න වෙනවා. දෙවෙනි ක්‍රමයේදී මොකද්ද වෙන්නේ? ඔයා මේකෙන් 25ක් අරගෙන ඒකට දානවා ඇලුමිනියම් දැම්මම මෙන්න මේ සෝඩියම් නයිට්‍රේට් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා ඇලුමිනියම් එක්ක. එතනින් පිට වෙනවා ඇමෝනියා. අන්න ඒ ඇමෝනියා ටික තමයි 2 මෝල් ගන්න ඩෙසිමීටර් HCl එක 30ක දාන්නේ. ඒ දැම්මට පස්සේ HCl එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරනවා. නමුත් මේ HCl වැඩි. ඒ වැඩි ටික ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක අනුමාපනයක් සිද්ධ කරනවා.
හරි එහෙනම් ඔයාලා එතනදිත් හොත හැකි යෙදුව මුළු HCl ගාන කීයද 2යි මවුල ගන්න දෙසිමීටර ඒවා 30ක් කිව්වා යෙදුවා රයිට් 2 වැඩි කිරීම 30 වැඩි කිරීම 10 වෙනතුන අප්පාට නම් 0.06යි මවුල. හරි. එහෙනම් එතනදී වැය වෙච්ච NaOH කීයද? යෙදුව මුළු HCl මෙච්චරයි වැය වෙච්ච NaOH කීයද? 2ව 10ක්. හරි. ඒතර වෙලාවට එනවා වැය වෙච්ච NaOH ප්‍රමාණය. ඒක අපි ඕන ලියමු 2යි මවුල ගන්න දෙසිමීටරයට HCl ඒවා 2යි මවුල ගන්න දෙසිමීටරයට HCl ඒවා 10 වැඩි කිරීම 10 ඍණ 3ක් ඝන ඩෙසිමීටර්. එතකොට ඔයාලට එනවා අගය 0.02යි මවුල. right. එහෙනම් මෙතනදී ඔයා දාපු HCl ගානෙන් යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වුණා. ඒ ඉතුරු වෙච්ච ගානත් එක තමයි මේ NaOH ප්‍රතික්‍රියා කරේ. එහෙනම් NaOH එක ප්‍රතික්‍රියා කරේ උත්තරක් නම් ඒ කියන්නේ ඉතුරු වෙලා තිබ්බ HCl ගානත් ඔය ගානමයි. මේ අගේම ඉතුරු වෙලා තිබ්බ HCl ගානත්. අයි අපි කලින් එකේ ලිව්වා NaOH සහ HCl අතර ස්ටිගමේ එකට එකයි. එහෙනම් ඉතුරු වුණ HCl එක තමයි NaOH ප්‍රතික්‍රියා කරන ඉතුරු වෙලා තිබ්බ HCl ගානත් මේ ගානම. එහෙනම් මෙතනදී ආපු ඇමෝනියා එක ප්‍රතික්‍රියා කරපු HCl ගාන කොහොමද වෙන්නේ? දාපු මුළු ගානෙන් අර ඉතුරු වෙච්ච HCl ගාන අඩු කරන්න. දාපු මුළු ගාන මෙච්චරයි. ඉතුරු වෙන HCl ගාන මෙච්චරයි. එහෙනම් ඔයා අඩු කරාම එනවා ඇමෝනියා එක ප්‍රතික්‍රියා වෙච්ච HCl ගාන 0.04යි. එතකොට අපි කලින් එකේ ලිව්වා ඇමෝනියා සහ HCl අතර එකට එකයි ස්ටිගමේ. එහෙනම් HCl 0.04ක් නම් ප්‍රතික්‍රියා වුණේ. ඒ කියන්නේ 25 මෙන්න මෙතන 25කින් පිට වෙච්ච ඇමෝනියා ගානත් 0.04යි මවුල. ඇමෝනියා පිට උනේ සෝඩියම් නයිට්‍රේට් තරහා ප්‍රතික්‍රියාවෙන් සෝඩියම් නයිට්‍රේට් දාන ඇලුමිනියම් දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රතික්‍රියාවෙන් තමයි ඇමෝනියා පිට උනේ. අපි අතර ලිව්ව හතරවෙනි ප්‍රතික්‍රියාව. right. එහෙනම් එකට එකයි ඒ දෙක අතර ස්ටිගමේ එහෙනම් ඝන සීනක 25ක තිබ්බ සෝඩියම් නයිට්‍රේට් ප්‍රමාණය මොකද වෙන්නේ? 0.04යි මවුලම වෙනවා. ඒ 25ක තිබ්බ ගන්න මේ 25 ගත්ත කොහෙන්ද? මෙන්න මේ 200කින්. එහෙනම් මෙන්න මෙතන 200ක තිබ්බ සෝඩියම් නයිට්‍රේට් ගාන මොකද කරන්නේ? 25ක මෙච්චරක් නම් 200ක. ඒ වගේ 8 ගුණයක්. ඒක 8න් වැඩි කරන බලන්න 0.32යි මවුල කියලා. හරිද? එතකොට ඒක තිබ්බ මෙන්න මේ ගත්ත ග්‍රෑම් 30. එහෙනම් ග්‍රෑම් 30ක තිබ්බ සෝඩියම් නයිට්‍රේට් ස්කන්ධය හොත හැකි. 0.32යි මවුල වැඩි කරන්න සෝඩියම් නයිට්‍රේට් වල මවුලික ස්කන්ධය 85යි. එතකොට වාට එනවා මෙතන ස්කන්ධයක් 27.2යි. එහෙනම් සෝඩියම් නයිට්‍රේට් ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ ග්‍රෑම් 30කට ග්‍රෑම් 27.2ක් නම් C එකට කොච්චරද කියලා වාට හොයත හැකි. එනවා අගය ප්‍රසන්ටේජ් එකක් විදිහට ප්‍රතිශතයක් විදිහට 90.67ක්. හරි. ඔන්න ඔක තමයි එන්නේ. හරි. ලියා ගන්න. අවසාන කොටස අහනවා රෝම ඉලක්කම් 3 නයිට්‍රේට් හඳුනා ගැනීම සඳහා මෙහි සඳහන් නොවන ආ කියන්නේ දේවදා පරීක්ෂාවනේ මේකේ සඳහන් එක මේක සඳහන් නැති තවත් පරීක්ෂණයක් දෙන්නවල ඒට අදාළ තුලේ රසායනික සමීකරණ ලියන්න කියලා කියනවා. right. මොකක්ද තව පරීක්ෂණයක්? තව පරීක්ෂණයක් වර ගන්න පුළුවන්. දුඹුරු වලයේ පරීක්ෂාව නයිට්‍රේට් හඳුනා ගන්න පුළුවන්. තව දුඹුරු වලයේ පරීක්ෂාව කියන එක. දුඹුරු වලයේ පරීක්ෂාවදී කරන්නේ ඔයා නයිට්‍රේට් අඩංගු ද්‍රාවණයකට ඔයා දානවා අලුත් ෆෙරස් සල්ෆේට් FeSO4 අලුත් ෆෙරස් සල්ෆේට් ස්වල්පයක් දාලා H2SO4 බිඳු කීපයක් දානවා. දැම්මට පස්සේ මෙන්න මේ ද්‍රාවණයේ හරි නයිට්‍රේට් අඩංගු ද්‍රාවණයේ තියෙනවා. දැම්මට පස්සේ මෙන්න මෙතන ද්‍රව දෙක වෙන්ව අර දාපු එකයි අර ඇතුලේ තිබ්බ නයිට්‍රේට් අඩංගු ද්‍රාවණය වෙන් වෙන තැන මෙතන ඇති වෙනවා දුඹුරු පාට වලල්ලක් වගේ දුඹුරු වලයක්. ඔන්න දුඹුරු වලෙන් අපිට හඳුර ගන්න පුළුවන් නයිට්‍රේටයක් තමයි නම් මේකේ කලින් තිබ්බේ කියලා. හරි. right. ඉතින් මෙතන යන ප්‍රතික්‍රියාවත් ඔයාගෙන් අහනවා. එහෙනම් ප්‍රතික්‍රියාවත් ඔයා ලියන්න ඕන. මොකක්ද දෙන ප්‍රතික්‍රියාව? මේ කියනවා නයිට්‍රේටය ධන H2SO4 ධන Fe2+ මේ Fe2+ එක Fe3+ බවට ඔක්සිකරණය වෙනවා. NO3- එක NO බවට ඔක්සිහරණය වෙනවා. හැදෙනවා Fe3+ ධන NO ධන SO4 2- ධන H2O. හරි. මේක තුලිත කරද්දී 4ක් 2ක් සමතන 6ක් එනවා මේ පැත්තේ 6යි 4යි 2ක් එනවා. right. මේකත් තුලිත රසායනික සමීකරණය අරගන්නකොට මේ විදිහට එනවා. ඊට පස්සේ මේකෙන් අපට Fe2+ ධන NO වලින් හැදෙනවා FeNO මෙන්න මෙයාව.
හරි මේක සංකීර්ණ සංයෝගයක්. ඇත්තට මෙන්න මෙයා තමයි ඔය දුඹුරු පාට හේතු වෙන්නේ. මෙයා තමයි ඔය දුඹුරු පැහැට හේතු වෙන්නේ. හරි. රයිට්. ඔය ගාන තියෙනවා මේ අන්තිම කැල නම් පොඩි පරීක්ෂාවක් තිබ්බේ කිනෝගනක පරීක්ෂාවක්. ඒතර රසායනික ගණනය කියලා තිබ්බේ ක්‍රෝමින කන් දෙක වෙනකන් ගණනය කිරීම කැල. හරි. රයිට්. ඒතර ඒ ගාන හොඳ ගානක්. අපි දන්න ඉනෝගනික වල සමීකරණ වලින් තමයි ඒක එන්නේ. ඒ සමීකරණ වලින් එන ගානක්. ඒ ගාන පොඩ්ඩක් තනියම try එකක් දෙන්න හදන්න. ඒ කියන්නේ මේක බලලා තේරුම් අරගෙන තනියම හදන්න try එකක් දෙන්න. ඒ කියන්නේ මේක බලාගෙනම ලියා ගන්න එපා ඔයගොල්ලෝ. ගණනය කිරීම ඕගොල්ලන්ට පුරුදු වෙන්න නම් ඕගොල්ලෝ ගණනය කිරීම තව ටිකක් වැඩිපුර හදන්න ඕන. කෙලින්ම බෝඩ් එක බලාගෙන ලියා ගන්න එක නෙමෙයි වැඩේ. ඒකට ප්‍රැක්ටිස් කරන්න ඕන. ගණන් ආය හදන්න ඕන. ප්‍රැක්ටිස් කරන්න ඕන. ගානක් දැක්කම මේ ගාන හදන්නේ කොහොමද කියලා හිතා ගන්නවා. හරි. හරි. අපි එහෙනම් ඊළඟ ගානට යමු. එතකොට මේ කරේ අපි හතරවෙනි ගාන පස්වෙනි ගාන තියෙන ඕගනික් එක. හරි. ඒ ගානට යමු. පස්වෙනි එක පහත කාබනික පරිවර්තනයේ පිළිතුරු පත්‍රය සටහන් කරගන්නලු. CH3 COOH මෙතන කෙනෙක් හැදෙනවා. එතනින් තව කෙනෙක් එනවා. එතනින් තව කෙනෙක් එනවා. මේ දෙන්න එකතු වෙලා හදනවා කෙනෙක්ව. ඒ හැදෙන කෙනයි මෙයයි එකතු වෙලා හදනවා CH3C මෙතන OH C2H5 C2H5. මොකද්ද මේ C2H5 කියන්නේ? අපි දන්නවා දීර්ඝ කරලියම් CH2CH3 කියන එක. එතන C2H5 කියන්නේ CH2CH3 කියන එක. right. ඔයාලට බැලුවම පේනවා කාබන් දෙන්නෙක් ඉන්නවා. මෙතන කාබන් දෙන්නෙක් ඉන්නවා right. අවුලක් නැහැ ඒකට. තව කාබන් කියලා දෙකක් එකතු වෙලා. එහෙනම් මෙතන ග්‍රීන්හාට් කෙනෙක් පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ දෙයක් ඉතින් මේ වල එක වගේ ජාත් දෙකක්. එහෙනම් ග්‍රීන්හාට් දෙන්නෙක් බැඳිලා. කාටද ග්‍රීන්හාට් දෙන්නෙක් බැඳෙන්නේ? අම්ල හේලයිඩ් සහ එස්ටර් වලට. අම්ල හේලයිඩ් සහ එස්ටර් වලට. ඔයාලට අම්ල හේලයිඩ් කරා යන්න පුළුවන්. නමුත් අම්ල හේලයිඩ් නිපදවීම මම තාම කරලා නැහැ. තියරි ක්ලාස් එකේ මම මේක එස්ටර් වලින් කරන්න තමයි දීලා තියෙන්නේ. එහෙනම් ඔයාලට පුළුවන් වෙනවනේ එස්ටර් එකක් හදාගන්න. කොහොමද? එස්ටර් එකක් හදන්න මෙතන කාබොක්සිලික් කෙනෙක් ඉන්නවා. ඔයාලට පුළුවන් මේකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දාන්න. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දාන්න ඔයා වියලි ඊතර මාධ්‍යයේ. දාලා දෙවෙනියට ජලය දාන්න. දැන් මම මොකද වෙන්නේ? මෙයා හරහා හම්බ වෙනවා CH3 CH2OH එක. CH3 CH2OH එක හම්බ වෙනවා. මේ දෙන්න එකතු කරා නම් එකතු කරන්න ඕන. එකතු කරනකොට ඔයා සාන්ද්‍ර H2SO4 එකක් දාන්න ඕන. දැම්මා නම් අන්න ඔයාලට හම්බ වෙනවා එස්ටරය. මෙයාගෙන් H එකයි මෙයාගෙන් OH කැල්ලයි ගැලවෙනවා. හම්බ වෙනවා CH3 C double bond O OCH2 CH3. දැන් මෙන්න මෙයාට පහර දුන්නා නම් හරි. මෙන්න මේ වගේ කෑල්ල එක ග්‍රීන්හාඩ් එකකින්. දැන් එයා ග්‍රීන්හාඩ් එක හදාගන්න එපා. එහෙනම් කොහොමද කරන්නේ? ඔයාලට පුළුවන් මේක Cl එකක් හරි Br එකක් හරි බවට පත් කරගන්න. අපි Br කරගමු. මොකද කරන්නේ? PBr3 එක දාලා රත් කරන්න. නැත්නම් සාන්ද්‍ර HBr දැම්මත් හරි. සීල් කරගන්නත් පුළුවන් ඔය විදිහටම හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට මැග්නීසියම් වියලි ඊතර දාන්න. දැම්මම මෙයා ග්‍රීන්හාඩ් කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මෙයාව එකතු කරා නම් හරි. හැබැයි ඔයා පළවෙනියට සපයන්න ඕනේ වියලි ඊතර මාධ්‍යයක්. දෙවෙනියට ඔයා දාන්න ජලය. එතකොට ඔයාලට මෙන්න මේ කියන ඵලය හම්බ වෙනවා. හරි. මේ පරිවර්තනය සම්පූර්ණ කරගන්න. හරි. තව පරිවර්තනයක් තියෙනවා. අපි මේ පරිවර්තනයට යමු. ඔයාලට දිනවා පහත් දියති රසායන ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් X කාබනික සංයෝගය සංශ්ලේෂණය කරන්න කියලා. කවුද X කියන්නේ? CH3 COH
CH3 මේකෙත් ඔයාලට වෙනවා අර වගේමනේ. එක වගේ කෑලි දෙකක් නෙදිලා එක වගේ කෑලි දෙකක් ග්‍රීන් ආර්ට් කෙනෙක්ගෙන් පහර දෙන්න පුළුවන්. කොහොමද කරන්න තියෙන්නේ? ග්‍රීන් ආර්ට් කෙනෙක්ගෙන් පහර දෙනවා නම් මෙතනින් CH3 C ඩබල් බොන්ඩ් Cl අම්ල ක්ලෝරයිඩයක් හෝ එස්ටරයක් කරගෙන මේක පහර දෙන්න තියෙන්නේ. හරි. දැන් මෙතන දීලා තියෙන ඒවා විතරයි හැබැයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. එහෙනම් මෙයාගේ ග්‍රීන් ආර්ට් එක හදාගන්නත් එපා. රයිට්. ට්‍රිපල් බොන්ඩ් එකක් හදාගන්න වෙනවා. ට්‍රිපල් බොන්ඩ් එකක් හදාගන්න ඔයාලට දීලා තියෙනවා. අන්න ඩයිහැඩ්‍රජන් සංයෝගයක් දීලා කාබන් 3. CH3 CH2 CHBr2. ඔයා මේකට මධ්‍යසාරීය KOH දීලානේ හරි. මධ්‍යසාරීය KOH දාලා රත් කරා නම් මෙතනින් Br 2යි ඊට යාබද කාබන් පරමාණු H2යි ගැලවිලා ෆයි බන්ධන දෙකක් හැදෙනවා. CH3 C ට්‍රිපල් බොන්ඩ් CH. දැන් මෙයාගෙන් ග්‍රීන් ආර්ට් එක හදාගන්න ඕන. හරි කොහොමද මෙයාගෙන් ග්‍රීන් ආර්ට් හදාගන්නේ? මෙයාට ආම්ලික H කෙනෙක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් ග්‍රීන් ආර්ට් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ මෙයා ඉන්න මාධ්‍යෙක. හැබැයි මෙතනදී අපි ග්‍රීන් ආර්ට් ප්‍රතික්‍රියා කරනවා. මම ඔයාලට විශේෂයෙන් දීලා ඇති. මෙයාට ග්‍රීන් ආර්ට් දැම්මම මොකද වෙන්නේ? ග්‍රීන් ආර්ට් කෙනෙක් ඉන්නව නේද? තියෙනවා. CH3 CH2 MgBr. CH3 CH2 MgBr. දැම්මම මොකද වෙන්නේ? මේ MgBr කැලේ ගිහලා මෙයාට සම්බන්ධ වෙනවා. මේ ආම්ලික H එක ඇවිල්ලා මෙයාට සම්බන්ධ වෙනවා. ඒ H එක ඇවිල්ලා මෙයාට සම්බන්ධ වෙනවාම CH3 CH3 alkane හම්බ වෙන එක අපිට වැඩක් නැහැ. අපිට ඕන වෙන්නේ මෙන්න මෙයා හරහා හැදෙන අනිත් එක්කෙනා C ට්‍රිපල් බොන්ඩ් C MgBr. right. මෙන්න මෙයාට අම්ල හිලඩයක් කවුරු ඉන්නවද? ඉන්නවා CH3 C ඩබල් බොන්ඩ් Cl කෙනෙක් ඉන්නවා. එහෙනම් කෙලින්ම හදත හැකි. කවුද දාන්නේ? මෙයාට දානවා CH3 C ඩබල් බොන්ඩ් Cl. හැබැයි ඒක දාන්නේ වියල ඊතර මාධ්‍යයේ. try ether. සහ දෙවෙනියට මම දානවා මේකට ජලය. නමුත් ජලය නැහැ. ජලය නැති නිසා මේක දීලා තියෙන එක දාමු තනුක HCl. මේ දීල් කියන තනුක HCl කියන එක. මේක දැම්මනම් මේ පරිවර්තනය හරි. පියවර 3යි. බොහොම ලේසි පරිවර්තනයක්. ඊළඟට ඒක C කොටස අහනවා. ඒක C කොටස අහනවා. CH3 CH2 C CH3 දෙකයි හා මධ්‍යසාරී KOH අතර සිදුවන නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලය. නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵලය ගැන අහන්නේ. CH3 CH2 C CH3 CH3 Cl. මෙයා හා මධ්‍යසාරී KOH. මධ්‍යසාරී KOH. දැන් මම මොකද වෙන්නේ? නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවද වෙන්නේ? මේ කරා නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවට අමතරව තව වෙන පුළුවන් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඉවත් වීම ප්‍රතික්‍රියාවක්. මේක හැබැයි විශේෂ කරලා අහනවා නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාව. මේ Cl එක ගැලිලා එතනට OH කියන එක තමයි එන්නේ. මොකද වෙන්නේ? CH3 CH2 C CH3 CH3 Cl එක ගැලුණා ඒ වෙනකොට OH එක ආවා. ඕක තමයි ඵලය. ඊට ප්‍රතික්‍රියාව සඳහා යාන්ත්‍රණය ලියන්න කියලා කියනවා. ඒකට වැදගත් දෙයක් තියෙනවා මේ යාන්ත්‍රණය. මේක තෘතීය කැල්කියුල හේලයිඩයක්. ඔය තෘතීය කැල්කියුල හේලයිඩයක් නම් පියවර දෙකකට මේ යාන්ත්‍රණය ලිවිය යුතුයි අනිවාර්යෙන්ම. තෘතීය එකක් සාමාන්‍යයෙන් පියවර දෙකකින් කරන්න තෘතීය කැල්කියුල හේලයිඩ. ප්‍රාථමික කැල්කියුල හේලයිඩයක් නම් ඒක අන්න තනි පියවරකින් කරනවා. ද්විතීයික එකක් නම් ඔයාලට සාමාන්‍ය ප්‍රශ්න දෙනවා. ඒක පියවර එකකින් වෙන්නත් පුළුවන් දෙකකින් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රතික්‍රියා මාධ්‍ය සහ ඒ අපි සපයන තත්ත්ව මත රඳා පවතින උෂ්ණත්ව තත්ත්ව කොහොමද පීඩන මොහරි තත්ත්ව කොහොමද කියන එක මත. ඒක නිසා ඒක රඳා පවතිනවා. නමුත් ප්‍රාථමික එකක් නම් අනිවාර්යෙන් තනි පියවරෙන් තෘතීයික එකක් නම් පියවර දෙකෙන්. එතකොට ඒකෙදි දෙන්නේ නැහැ ඔයාලට පියවර කීයක්ද කියන එක ඒක ඔයා දැනගෙන ඉන්න ඕන. මේක තෘතීයික එකක්. එහෙනම් පියවර දෙකකින් තමයි මේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. එහෙනම් කොහොමද දෙන්නේ? පියවර 1 මුලින්ම CH3 CH2 C CH3 CH3 මෙතන Cl ඉන්නවා. මුලින්ම වෙන්නේ මෙන්න මේ බන්ධනය කැඩෙනවා මෙන්න මේ ක්ලෝරින් පැත්තට. හැදෙනවා කාබෝ කැටයනයක්. ඒක තෘතීයික කාබෝ කැටයනයක් හැදෙන්නේ. ඒ තෘතීයික කාබෝ කැටයනයක් නිසා මෙයාට ස්ථායීව පවතින පුළුවන්. අතරමැදියක් වශයෙන් පවතින පුළුවන්. ඒක තෘතීයික නිසා. දෙවනුව තමයි පියවර අංක 2 CH3 CH2
CH3 මෙන්න මෙතන ප්ලස් තියෙන එකට පියවර අංක 2ේදී අර දාන එකේ OH- කියන එක්කෙනා මෙන්න මෙයා නියුක්ලියෝෆයිලයක් වශයෙන් පහර දෙනවා. ඒ පහර දීම හරහා හැදෙනවා CH3 CH2C මෙතන CH3 තව කැලි දෙකක් වෙදලා ඉන්නවා. මෙන්න මෙතනට බැඳෙනවා මේ දාන OH එක. මේක තමයි යාන්ත්‍රණය වෙන පියවර දෙකකට ඔයා අනිවාර්යයෙන් ලිවිය යුතුයි. ඊට නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවට අමතරව වෙනත් ප්‍රතික්‍රියාවක් කරහා ලැබිය හැකි ඵලයන් අඳ දක්වන්න. මේකේ තව වෙන පුළුවන් ප්‍රතික්‍රියාව මම කලින් කිව්වා ඉවත් වීම ප්‍රතික්‍රියාව. ඉවත් වීම ප්‍රතික්‍රියාව හරහා වෙන්නේ මෙතන Cl එකයි මෙතන H එකයි කියලා මෙතන ඩබල් බොන්ඩ් එකක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන Cl එකයි මෙතන H එකයි කියලා මෙතන ඩබල් බොන්ඩ් එකක් හැදෙන්න පුළුවන්. ආයි මෙතනින් ඩබල් බොන්ඩ් එකක් හදන්න එපා. මේ දෙක සමානයි. හරි එහෙනම් හැදෙන්න පුළුවන් ඵල දෙක මොනවාද? CH3 CH2 C මේ පැත්තෙන් ඩබල් බොන්ඩ් එක හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් CH3 මෙතනින් ඩබල් බොන්ඩ් එක හැදෙන්න පුළුවන්. මෙතනින් H එක ගිහිල්ලා CH ඩබල් බොන්ඩ් C CH3 මෙන්න මේ ඵල දෙක තමයි හැදෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොපේන් සහ HBr ආකලනයේදී ප්‍රධාන ඵලය ලෙස 2 බ්‍රෝමෝ ප්‍රොපේන් ලැබේ. මේ පැහැදිලි කරන්න ඒක පැහැදිලි කරන්න ඕන. ඒක අප්පන්තියේදී කියලා දිනනවා. ප්‍රොපේන් සහ HBr ආකලනයේදී පළවෙනි පියවරේදී ප්‍රොපේන් සහ HBr ආකලනය. ප්‍රොපේන් කියන්නේ CH3 CH ඩබල් බොන්ඩ් CH2. මේක HBr ආකලනයේදී වෙන්නේ මේක ද්‍රවීකරණය වෙලා ඉන්නේ ඩෙල්ටා ප්ලස් සහ Br ඩෙල්ටා මයිනස් විදියට. මේ හයිඩ්‍රජන් එක ඩෙල්ටා ප්ලස් තියෙන හයිඩ්‍රජන් එක පහර දෙනවා මෙයාට අමත අපි ඊතල දාන ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට. ඒතර මෙහෙම එනවා හයිඩ්‍රජන් වලින් මේ බන්ධනය කැඩෙනවා. HBr බන්ධනය කරනවා Br පැත්තට. එතකොට මේ හැදෙන H එක මේ ගැලවෙන H එක මෙතනට සම්බන්ධ වෙන්නත් පුළුවන් මෙතනට සම්බන්ධ වෙන්නත් පුළුවන්. පළවෙනි පියවර හරහා H එක මෙතනට සම්බන්ධ වෙන්නත් පුළුවන් මෙතනට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මෙතනට සම්බන්ධ වුණොත් මොකක්ද හැදෙන ඵලය? CH3 CH CH3 මෙතනට આવොත් H එක මෙතනට එනවා CH3 ප්ලස් එක එනවා මෙතනට. මෙතනට H එක සම්බන්ධ වුණොත් CH3 CH2 CH2 ප්ලස්. දැන් මෙතනට H එක මෙතනට සම්බන්ධ වුණොත් ප්ලස් එක එන්නේ මෙතන දෙවෙනි කාබන්ට. H එක මෙතනට සම්බන්ධ වුණොත් ප්ලස් එක එන්නේ මෙතනට තුන්වෙනි කාබන්ට. මේක ප්‍රාථමික කාබෝ කැටයනයක්. මේක ද්විතීයික කාබෝ කැටයනයක්. සාමාන්‍යයෙන් ප්‍රාථමික කාබෝ කැටයනයකට වඩා ද්විතීයික කාබෝ කැටයනයක් ස්ථායීතාවයෙන් වැඩි. එහෙනම් හැමදෙස්සෙම ප්‍රතික්‍රියාවකින් හැදෙන ස්ථායීතාවයෙන් වැඩි කෙනෙක් අඩු කෙනෙක් හැදෙන්න තියෙන chance එක අඩුයි. සම්භාව්‍යතාවය අඩුයි. එහෙනම් මෙතන ස්ථායීතාවය වැඩි කෙනා මෙයා. එහෙනම් මෙතන වැඩිපුර හැදෙන්නේ මෙයා ප්‍රධාන ඵලය විදිහට හැදෙන්නේ මෙයා. ඉතින් ප්‍රධාන ඵලය විදිහට එයා හැදුනොත් තමයි දෙවනියට නියුක්ලියෝෆයිල් එක විදිහට Br- පහර දීමෙන් මෙන්න මෙතනට Br බැඳෙනවා. එතකොට Br ඉන්නේ දෙවෙනි කාබන්ට 2 බ්‍රෝමෝ ප්‍රොපේන් තමයි හම්බ වෙන්නේ. මෙයාගේ හම්බ වෙන අතුරු ඵලයක්. එතකොට Br එක එතකොට මෙතනට සම්බන්ධ වෙනවා. එතකොට 1 බ්‍රෝම ප්‍රොපේන් කියලා ගන්න පුළුවන්. එතකොට එයා හම්බ වෙන්නේ බොහොම පොඩ්ඩයි. හේතුව පළවෙනි පියවර හරහා මෙයා හම්බුනේ චුට්ටයි. ඉතින් මෙයා හම්බුනේ චුට්ටයි නම් මෙයාගෙන් දෙවෙනි පියවර චුට්ටයි වෙන්න පුළුවන්. පළවෙනි පියවරේ අපි හිතමු 100ක් ගත්තොත් ඔය 95ක් ප්‍රතික්‍රියා කරොත් 95ක් විතර හැදෙන මේක. ඒතකොට ඒ 95ට Br සම්බන්ධ වෙන්නේ මෙතනට. ඒකයි එක ප්‍රධාන ඵලය විදිහට හම්බෙන්නේ. මෙයා හම්බෙන්නේ 5ක් වගේ. බොහොම පොඩි ගාණක්. ඒතර ඒක තමයි ඔයා පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඒතර ඔයා මේ පොඩ්ඩක් ඇඳලා මේගොල්ලන් ඇඳලා ප්‍රාථමික එකට වඩා ද්විතීයික ස්ථායීතාවය වැඩි නිසා තමයි මෙන්න මේක වෙන්නේ කියන එක ඒක පැහැදිලි කරලා ලියන්න ඕන. හරි. 6 වෙනි ගාන තියෙනවා ඊට පස්සේ. X නම් ද්‍රාවණයක කැටයන තුනකින් සමන්විත වේ. එම කැටයන හඳුනා ගැනීම සඳහා පහත පරීක්ෂා සිදු කරන ලදී. රයිට්. පළවෙනි පරීක්ෂාව ද්‍රාවණයකට තනු HCl එකතු කිරීම කිසිදු අවක්ෂේපයක් නොලැබුණේ. ඔය තියෙන කාණ්ඩ විශ්ලේෂණය සම්බන්ධ ප්‍රශ්නයක්. කාණ්ඩ විශ්ලේෂණයේ පළවෙනි කාණ්ඩේ කවවත් හම්බුන්නේ නැහැ කියන එක අදහස් තමයි. ඒතර පළවෙනි කාණ්ඩේ අවක්ෂේප වෙන කට්ටිය. පළවෙනි කාණ්ඩේ අවක්ෂේප වෙන්නේ AgCl, PbCl2, Hg2Cl2. කියන්නේ රසදියක් නැහැ. රසදිය වලම පියවර කියන එක. PB2+ කියන එකක් නැහැ, Ag+ කියන එකක් නැහැ.
දෙවෙනි එකේ කියනවා ඒ තමයි HTS රූල් එක කරා කළු පාට අවක්ෂේපයක් හම්බුණා. කවුද ඔය වෙන්න පුළුවන් කළු පාට අවක්ෂේප ටික? කොපර් මෙහෙන් යනවා. කොපර් රසදිය අවක්ෂේප ටික මුලින් කොපර් සල්ෆයිඩ් රසදිය සල්ෆයිඩ් lead sulfide bismuth sulfide ඔන්න ඔය ටික තමයි ඉන්න පුළුවන්. නමුත් ඔතනින් දැනටමත් මෙයාව අයින් කරලා මේ ලෙඩ් එකේ ඉඳන් පළවෙනි එකේදී අවක්ෂේප වෙන්න ඕනේ. ඒ නිසා දැනටමත් පළවෙනි එකේ කවුරුත් අවක්ෂේප හම්බුන්නේ නැහැ කියන්නේ ලෙඩ් එක නැහැ පළවෙනි එකේ. එහෙනම් දෙවෙනි එකේ ලෙඩ් එක හම්බ වෙන විදිය කොහොමඩවත් නැහැ. එහෙනම් අර තුනෙන් කෙනෙක් තමයි තියෙන්නේ. තුන්වෙනි එක අවක්ෂේපයේ පෙරා වෙන් කරගෙන H2S අවසන් වන තුරු රත් කරනවා. ඊට පස්සේ සාන්ද්‍ර HNO3 බිඳු කිහිපයක් එක් කර තවදුරටත් රත් කර ද්‍රාවණය සිසිල් කරා. ඒක කරලා NH4OH සහ NaOH සහ NH4Cl දැම්මා. දැම්මම කොළපාට අවක්ෂේපයක් හම්බුණාලු. කවුද මේ හම්බ වෙන කොළපාට අවක්ෂේපය? අනිවාර්යෙන් උතනදී හම්බ වෙන අවක්ෂේප තුනයි තියෙන්නේ. ඔය තුන්වෙනි කාණ්ඩය ගැන කතා කරන්නේ අවක්ෂේප තුනයි. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ඔය කොළපාට අවක්ෂේපය. ඊට අමතරව හම්බ වෙන පුළුවන් FeOH thrice. FeOH thrice එකේ ඉන්නේ කහ දුඹුරු පාට අවක්ෂේපයක්. අනිත් එක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට ජෙලටිනියම් අවක්ෂේපයක්. එතකොට මෙතන ඉන්නේ CrOH thrice. හරි. මෙයා P කියන එක්කෙනා මෙයා Q කියන එක්කෙනා. Q අවක්ෂේපය වෙන් කරගෙන ඒකට H2S පූර්ණය කරා. ඒකේ හම්බුනා කළු පාට අවක්ෂේපයක්. හතරවෙනි කාණ්ඩයේ හම්බ වෙන කළු පාට අවක්ෂේපය කවුද වෙන්න පුළුවන්? R කියන කෙනා කොබෝල්ට් සල්ෆයිඩ් හා නිකල් සල්ෆයිඩ්. නිකල් සහ කොබෝල්ට්. රයිට්. ඔය කට්ටියකින් අඳුර ගන්න ඕනේ. දැන් තමයි Q නම් අවුලක් නැහැ. එයා හරි. එයා එක්කෙනයි. මේ කට්ටියකින් අඳුර ගන්න ඕන. පස්සේ පරීක්ෂා ටිකක් තියෙනවා P කියන එක්කෙනා රයිට්. මෙයා උණු සාන්ද්‍ර HNO3 තුල දිය වේ. ඊට පස්සේ වැඩිපුර ඇමෝනියා එක් කරන ලදී. අද නිල් පාට ද්‍රාවණයක් හම්බුණා. රයිට්. කවුද මේ සාන්ද්‍ර HNO3 වල දිය කරාට පස්සේ ඇමෝනියා දැම්මම නිල් පාට ද්‍රාවණයක් හම්බ වෙන කෙනා? මෙන්න මේ කොපර් කියන එක්කෙනා. කොපර් තමයි කොපර් වල ඇමෝනියා සංකීර්ණය තමයි ඔන්නේ නිල් පාට වෙන්නේ. CuNH3 ඒවා හතරක් එක 2+ මෙන්න මෙයා තමයි නිල් පාට වෙන්නේ. එහෙනම් මේක ඉන්න කැටයන තුනෙන් එක්කෙනෙක් තමයි කොපර් 2+. හරි. එතකොට අනිත් දෙන්නව අයින් කරලා දාන්න පුළුවන්. හරි. එක්කෙනෙක් අනිත් එක්කෙනා ක්‍රෝමියම් 3+. ඒක කෙලින්ම හොයාගන්න පුළුවන් අවුලක් නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා නිකල් සහ කොබෝල්ට් කියලා දෙන්නගෙන් එක්කෙනෙක්. ඒක කොහොමද හොයාගන්නේ? හයවෙනි එක කියනවා NaOH check කරවට Q දිය වේ. Q කියන්නේ මෙයානේ. හරි. NaOH check කරාම දිය වෙනවා. ඒ කියන්නේ සාන්ද්‍ර OH එකේ හැමුවේදී එයාගේ හම්බ වෙන කවද දිය වුණාම CrOH ඒවා 6ක් 3- මෙන්න මෙයාව තමයි හම්බ වෙන්නේ දිය වෙලා. කොළපාට ද්‍රාවණයක්. හරි. ඒක හරි. මෙයා තමයි කොළපාට ද්‍රාවණය වෙන්නේ. තනුක HCl එක් කිලෝමීටර් දිය වේ. තනුක HCl එක් කරාම දිය වෙනවා. කවද හම්බ වෙන්නේ? CrH2O6 3+. මෙයා නිල්දම් පාට ද්‍රාවණයක්. රයිට්. ඒක නිල්දම් පාට ද්‍රාවණයක්. රයිට්. R කියන එක නා හඳුර ගන්න. R උණු සාන්ද්‍ර H2SO4 වල දිය වේ. කොළ පාට ද්‍රාවණයක්. ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරාම තද නිල් පාට ද්‍රාවණයක්. කවුද මේ? මේ නිකල් කියන එක කෙනා. එයා H2SO4 වල දිය කරාම හම්බ වෙනවා නිකල් H2O6 2+. මෙයා තමයි කොළ පාට ද්‍රාවණය. ඊට පස්සේ ඇමෝනියා ප්‍රතික්‍රියා කරාම මේකේ ඇමෝනියා සංකීර්ණය හම්බ වෙනවා නිකල් NH3 ඒවා 6ක් එක්ක 2+. මෙයා තමයි තද නිල් පාට ද්‍රාවණය. එහෙනම් ඉන්න අනිත් එක්කෙනා කොබෝල්ට් නෙමෙයි නිකල්. එහෙනම් නිකල් 2+ එන්න කැටයන තුන ඔය ටික තමයි. ඊට පස්සේ අහනවා PQR වල රසායනික සූත්‍ර සංකේත ටික ලියන්න. මේ තුන. P කියන්නේ කොපර් වල සල්ෆයිඩ් එක, Q කියන්නේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් එක, R කියන්නේ නිකල් සල්ෆයිඩ් එක. ඒතර ඔන්න ඔය ටික තමයි එන්නේ. හරි. එතකොට පේපරේ සාකච්ඡාව උතනින් ඉවරයි. පේපරේ සාකච්ඡාව මෙතනින් ඉවරයි. මේ ටික තමයි තිබ්බේ ප්‍රශ්න ටික. එතකොට 11 වෙනි පේපරේ තමයි මේ කරේ. හරි. ඒතර දැන් 10 වෙනි පේපරේ සහ 11 දැන් පේපර් 11ක් මේ වෙනකොට 2025 පේපර් ක්ලාස් එකේ කලින් ඉඳන් කරලා තියෙනවා. එතකොට මේ දක්වා කරලා තියෙන පාඩම් වලින් ඕගනික් වල දැන් දෙවෙනි පාඩම ඉවරයි. තුන්වෙනි පාඩමේ ඕගනික් වල තුන්වෙනි පාඩමේ ඇල්කොහොල දක්වා ටිකක් මෙතන තියෙනවා. ඒතර ඊළඟ සතිය එනකොට ඕක තව වැඩි වෙනවා. ෆීනෝල හෝ ඇල්ඩිහයිඩ් කීටෝන දක්වා ඒවි. එතකොට ඔයා දැනට කරලා තියෙන පාඩම් ටික දැනට ඔයාට මේ තියෙන වගේ ලකුණු ප්‍රමාණය අඩුයි වගේ නම් පොඩ්ඩක් ඔයාට තාම බැරි පාඩම් තියෙනවා නම් මුල් කතා කරපු කොටස් වල ඒ ටික කොටසින් කොටස හදාගෙන යන්න තාම කියන්නේ මුළු පාඩම් 14ම ෆුල් පේපරයක් නැහැ. ඒක නිසා ඔයාට
දැනට හදාගෙන යන ලේසිය කොටසින් කොටස හදාගෙන තියෙයි. වර මාස දෙකක් විතර යනකොට ඔය කොටස් ටික කවර් කරගන්න පුළුවන්. ඒක නිසා මම අර කිව්වා කලින් දවසෙත් මේ වගේ විවරණ අනිවාර්යෙන් ලියන්න. ඒකට මේක දිහා බලාගෙන විවරණේ ලියා ගන්න එක මේ වෙලේ. ඔයා මේක දිහා බලාගෙන තේරුම් අරගන්න ඕනේ. පුළුවන් තරම් තනියම හදන්න ඕනේ. ඒත් එක නෝට් එක බලන්න ඕන. හරි. අර නෝට් එකේ තියෙනවා. ඒතර මම මෙතන කියන කරුණු වලට අමතරව තව දේවල් නෝට් එකේ තියෙනවා. මම මෙතනදී කියන ප්‍රශ්නෙට උත්තරය. ප්‍රශ්න උත්තරය හා එහා සම්බන්ධ පොඩි දේවල් මොනවා හරි පොඩ්ඩක් කතා කරේ. නමුත් ඊට අමතරව ගොඩාක් වටපිටාව කතා කරන්නේ නැහැ මම මේ වීඩියෝ එකේදී. හේතුව අපි තියෙන ටයිම් එකත් එක්ක. නමුත් ඔයා අනිවාර්යෙන් නෝට් එක බලන්න ඕනේ. ඔයාගේ තියෙන නෝට් එක බලන්න ඕනේ. පාඩම සම්බන්ධ තව මොනවද මේක සම්බන්ධ වැදගත් කරුණු දේවල් තියෙන්නේ. ඊට අමතරව මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න නැතුව මේ තව මොකක් හරි එකක් විදියට අහුවනම් කොහොමද දෙන්නේ? ඒ සම්බන්ධ දේවල් ඔයා බලන්න ඕන. දැන් මේ D block එකේ මේ අවසානට කරපු ගාන මේ වගේ පාඩවල් ටික මතක නැත්නම් අන්න පොඩ්ඩක් බලන්න ඕන. ඒවා පාඩම් කරගන්න ඕන. දැන් තව ප්‍රශ්න කීපයක් කරලා මේක පුරුදු වෙන්න ඕන. හරි. එතකොට අනිවාර්යෙන්ම ඔයා අනිවාර්යෙන්ම ඊළඟ පේපර් වලට එද්දී දැන් තියෙන ලකුණු වලට වඩා වැඩි ලකුණු ගාණක් දැන් කරන්න පුළුවන් ප්‍රශ්න වලට වඩා වැඩි ප්‍රශ්න ගාණක් කරන්න ඒක ටාගට් එකක් විදිහට සතියට මෙන්න මේ කොටස බලනවා. මේ ඉනෝගනික් කොටස බලන නැත්නම් ඕගනික් වල මෙන්න මේ කොටස් ටික බලනවා. නැත්නම් එන්තැල්පි වල නිරෝධන ටික පාඩම් කරලා මෙන්න මේකේ මේ එන්තැල්පි ප්‍රශ්න ටික කරලා එන්තැල්පි වලින් වෙන ඕන ගාණක් හදා ගන්නවා. තාම සමහරලාට සමහර කට්ටිය ඉන්නවා ලුයිස් ෆිව් ගානේදී ඒකේ ලකුණු 100න් 90ක් ගන්න බැරි තත්ත්වයේ ඉන්න කට්ටිය. එහෙම කට්ටිය ඉන්නවා තාමත්. ඒතර ඔයා දැනගන්න ඕන කොටසින් කොටස එක හදා ගන්න. ලුයිස් ෆිව් ගාන කියන්නේ ඒක අපිට අරගන්න පුළුවන්. ඒතර ඔයාගේ ලුයිස් ෆිව්ක් ඇඳගන්නේ කොහොමද? ඊට පස්සේ ඒකේ අහන ප්‍රශ්න වලට මුහුම් කරණය අහනවා, VCP හර එකක් ගාන අහනවා, අණුවේ හැඩය අහනවා, ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය අහනවා. ඊට පස්සේ අර එක බන්ධන හදන සහභාගී වෙන කාක්ෂික මොනවද කියලා අහනවා. ඊට අමතරව ඔකේ අර ආරෝහණ වරණ මොන හරි දෙකක් අහනවා. ඔය ටිකනේ ඔය ටික කොටසින් කොටස හදා ගන්න. ඒතර ඔක හදාගෙන ඉතින් ඒ වගේ ඉතුරු ප්‍රශ්න ටිකක් ඔයා සතියට ප්‍රශ්න ගන්න හදාගෙන ගියත් ඔයාලා සති සාමාන්‍ය 8ක් විතර යනකොට ගොඩක් ප්‍රශ්න ටිකක් කවර් කරගන්න පුළුවන්. ඒතර අනිවාර්යයෙන්ම ඔක MCQ essay ස්ට්‍රක්චර් තුනටම ඔයා විවරණ ලියා ගන්න. එතකොට ඒවා ලියනකොට තමයි ඔයාට කොටස් අහු වෙනවා. ඔයාට පුළුවන් කොටස් මොනවද, බැරි කොටස් මොනවද, ඔයා තව හදා ගන්න ඕන කොටස් මොනවද, ලකුණු ඔයා මිස් කරගන්න කොටස් මොනවද? කියන්නේ අපි ඕනකම මිස් කරගන්න ඒවා තියෙන ඒ නොසලකනවත් භාවය නිසා අන්නේ කොටස් ටික හදා ගන්න පුළුවන් වෙන. එතකොට ඒ නිසා ඔයා පොඩ්ඩක් මහන්සි වෙන්න. මේ තියෙනවා තව ඔයාට මාස 8ක් හෝ අපි යනවා 7ක් කියලා. ඔය මාස 7ක් තියෙනවා. ඔය මාස 7 ඇතුළත මහන්සි වුණොත් ඔයාට දෙයක් කරගන්න පුළුවන්. ඒක නිසා වැඩේ අතාරින්න එපා. මේ තියෙන පොඩි කාලෙදී ඒකට කොහොම හරි ගේමක් ගහන්න. කරගෙන යන පේපර්ස් ප්‍රමාණය එක්ක හරියට දැන් වැඩ ටික ඔය ටික කවර් කරගත්තොත් අනිවාර්යෙන් මාස දෙකක් ඇතුළත ඔය කවර් කරගත්තොත් ඉතුරු මාස ටිකේ ඉතුරු තව මාස 5ක් විතර තියෙනවාට කවර් කරගත්තාට පස්සේ ඊට පස්සේ පේපර්ස් ටික කරගෙන යන්න. දැන් මේ ටිකේ ප්‍රශ්න වැඩි කරන් යන ඔයාගේ ලකුණු ගන්න සමහරට අදට වඩා ලබන සතියේ පේපරේ ලකුණු තව 5ක් වැඩි වෙයි. ඒ හොඳටම ඇති. එහෙම පහ පොඩ වැඩි කරගන්න. එතකොට ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් ටික කාලයක් යද්දි. හරි. එතකොට මේ මම මේ පේපරේ ඩිස්කෂන් එක මෙතනින් ඉවර කරනවා. ඔය අනිවාර්යෙන් ඕක විවරණේ ලියලා තියන්න. සහ ඊට අමතරව හම්බ වෙන වැදගත් කරුණු. ඔයා නෝට් එක බලනකොට හම්බ වෙන වැදගත් කරුණු මම කලින් කියate වැදගත් කරුණු පොතක් ඔයා ලියාගෙන යන්න. ඒක මේන්ටේන් කරන්න කියලා. අන්නේ වැදගත් කරුණු පොතේ ඒ ටික ලියන්න. හරි. දැන් මම මේක ඉවර කරනවා එහෙනම්. මේ වැඩ ටික අනිවාර්යෙන් කරගෙන යන්න ඊළඟ පේපර් වල මීට වඩා ලකුණු ගන්න මම හිතනවා ඔයගොල්ලෝ මම කිව්ව උපදේශ ටික පොඩ්ඩක් පිළිපැදලා ඒකේ විදිහට පොඩ්ඩක් වැඩ කරાવી කියලා. එතකොට එහෙම කරොත් එහෙම ආට ලකුණු ගන්න තව වැඩි කරගන්න පුළුවන්. හරි. මේක ඉවර කරමු.